සැලසුමලෙසි මායේසුනි ඔබ මෙන් අපි අවංකව හදවතින් කියමු ගෙන යන්නවා ඔබගේ සැලැස්ම පරිදි මාව ගෙන යන්න කියලා අපි උන්වහන්සේගෙන් ඉල්ලමු මායේසුනි ඔබ නැතන්නම හලෙලූයා ස්තුති ස්වාමීනි අපි අවංකව අපේ හදවතින් උන්වහන්සේට කියමු මේ වෙලාවේදී ස්වාමීනි ඔබ වහන්සේ මාව ගෙන යන්න අද දවසේ වහන්සේගේ මඟ පෙනීම වහන්සේ තමන්ට ස්වාමීනි වහන්සේගේ නාමයෙන් ඉහළින් වෙන කිසි නාමයක් නැහැ ස්වාමීනි ඕරි බබ වශිකනන ගෙන යන්නවා සැලසුමලෙසි මායේසුනි ඔබ ගෙන යන්නවා ගෙන යන්නවා සැලසුමලෙසි මායේසුනි ඔබ අපි නැවත වරක් කියමු ගෙන යන්නවා ගෙන ස්වාමීනි වහන්සේගේ සැලැස්ම ප්‍රකාරයට වහන්සේ අපව ගෙන යන්න ස්වාමීනි මායේසුනි ඔබ ආදරවන්ත දෙවියන්නි අද දවස නිසා අපේ වහන්සේට අනෙක් වර ස්තුති කරනවා ස්වාමිනී පියාණනි මේ ස්ථානයේ ඉන්න අපි හැම කෙනෙකුගේම ජීවිත අපේ වහන්සේට බාර කරනවා ස්වාමිනී අපි ගායනා කළ ආකාරයට ඔබ වහන්සේගේ සැලැස්ම පරිදි ඔබ වහන්සේ අපව ගෙන යන්න ස්වාමිනී මේ ස්ථානයේ ඉන්න අපි කෙනෙකුගේ ජීවිත අපේ ඔබ වහන්සේගේ හස්තයට බාර කරනවා ස්වාමිනී ඔබ වහන්සේ වගේ වෙන්න ස්වාමිනී ඔබ වහන්සේ ක්‍රියා කළ ආකාරයට ක්‍රියා කරන්නට ස්වාමිනී ඔබ වහන්සේගේ දරුවන් ලෙස හැසිරෙන්න ඔබ වහන්සේ අපට උපකාර කරන්නට ස්වාමිනී මේ ස්ථානයේ ඉන්න අපි කෙනෙකුනා බාරයි අද දවසේ ඔබ වහන්සේ ඉදිරියේ පිළිගත හැකි වූ යාගයක් වෙන පිණිස අපේ සිතුවිලි කල්පනා අපේ හැසිරීම බැල්ම අපේ කතාව ක්‍රියාව පවිත්‍ර කරමින් ඔබ වහන්සේ අපව සූදානම් කරන්න ස්වාමිනී මේ ස්ථානයේ අපි හැම කෙනෙක්ම අපේ ජීවිත ඔබ වහන්සේට බාර කරනවා ස්වාමිනී ගෙන යන්න ස්වාමිනී ඔබ වහන්සේගේ සැලැස්මේ ප්‍රකාරයට යේසුස් වහන්සේගේ නාමයෙන් ආමෙන් ආමෙන් හලෙලූයා 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 බලංග ඉන්න කෙනාට හැරලා කියන්න උන්වහන්සේගේ සැලැස්මට ගමන් කරන්න කියලා ආමෙන් හොඳයි අපි තවත් උන්වහන්සේට ස්තුති කරන්න යනවා අපි ගීතිකක් ගායනා කරමින් අපි උන්වහන්සේව ඔස්වන්නට යන අපි ගායනා කරන්න යන ගායම්මා ගීතයක් ඔබේ නමට අපට ඔස්වන්න තියෙන එකම නාමය උන්වහන්සේගේ නාමය විතරයි අපිට ජයග්‍රහණය දෙන්න තියෙන්නේ ඒ නාමය විතරමයි අපි ගොඩක් වෙලාවට අපිට ප්‍රශ්න කරදර එනකොට අපි කාටද ඉස්සෙල්ලාම කතා කරන්නේ අපි සමහර වෙලාවට අපි ළඟම ඉන්න අපේ දෙමව්පියන්ට අපේ සහෝදර සහෝදරියන්ට අපේ නෑදෑයන්ට අපි කතා කරන නමුත් උන්වහන්සේට අපි කතා කරන වෙලාවේදී උන්වහන්සේගේ සැලැස්මට උන්වහන්සේ අපව ගෙන යන්න අපි ප්‍රීතියෙන් යුක්තව අපි උන්වහන්සේට ගායනා කරමින් අපි උන්වහන්සේගේ නාමය ඔසවමු හලෙලූයා රබෂිකන බබබරිකන්දන Thank you my Jesus රබෂිකන බබබරිකන්දන ඔබේ නමට අපේ දාත ඔස්සලා අපේ උන්වහන්සේට කියමු උසවානෙන මගේ කඳු දෙසට ගයම්
ජීවිතේ මම ඔබ වහන්සේට බාර දෙනවා. වහන්සේගේ කැමැත්ත වහන්සේගේ සැලැස්ම පරිදි මාව ගෙන යන්න. අපේ දෑත්වල අපේ ජීවිත අපේ වහන්සේට බාර කරමු මේ වෙලාවේදී. මා ජීවිතේ ගිය ජීවිතේ
ඔබටම Hallelujah. Stuti veva Swamini. Prashansa veva. Hallelujah. Hallelujah. Thank you, my Jesus. Hallelujah. Hallelujah. ඔබ කී දෙනෙක් විශ්වාස කරනවද ඔබත් මගේත් ස්තුතිය ප්‍රශංසා මැද්දේ උන්වහන්සේට ඕනම පවුරක් කඩන්න පුළුවන් කියලා. හලෙලූයා. හලෙලූයා. එදා ඒ යෙරිකෝ පවුර කැඩුනේ ආයුධ ගෙනහිල්ලා නෙමෙයි. හැබැයි ඒ මනුෂ්‍යයන් එක වටේ ගිහිල්ලා උන්වහන්සේට ශබ්ද නගා ප්‍රශංසා කරද්දී ඒ යෙරිකෝ පවුර මුළුමනින්ම කැඩිලා ඉවත් වුණා. අද දවසේ ඔබත් මගේ ජීවිතේ සමහර විට ඔබට තේරෙනවා ඇති මම පවුරකින් වට වෙලා ඉන්නේ. නැත්නම් මාව දාම්වැල් දාලා මට එතනින් එහාට යන්න බෑ මම හිර වෙලා ඉන්නවා වගේ අපිට දැනෙන අවස්ථා තියෙනවා. නමුත් උන්වහන්සේගේ වචනේ කියන අපේ උන්වහන්සේව ස්තුති කරන ප්‍රශංසා කරන වෙලාවේ අපේ උන්වහන්සේව ඔසවන වෙලාවේදී ඒ දාම්වැල් උන්වහන්සේ කඩන්ට යනවා. ඒ පවුර උන්වහන්සේ බිඳින්ට යනවා. අපේ ප්‍රීතිය යුක්තව අපේ උන්වහන්සේට නමස්කාර කරන්ට යනවා මේ වෙලාවේදී. ඔබ විශ්වාස කරන්ට මගේ ස්තුතිය මගේ ප්‍රශංසා මැද්දේ ඒ පවුර කැඩෙන්ට යනවා. ඒ ධම්වැල් උන්වහන්සේ බිඳින්ට යනවා. ඒ හිර ගෙවල් වල දොරවල් උන්වහන්සේ අරින්ට යනවා. හලෙලූයා. රබෂිකන බබරිකනනන ඕ රබෂිකනනන බරිබ බබරිකන්ද රබෂිකනනන ස්වාමිනී ප්‍රශංසාට පතුරා ජය ලැබුවා
විශ්වාසයෙන් කියන්ට ඒ ජයග්‍රහණය අද දවසේ මට තිබෙනවා රබශිකනනනන යේසුස් Hallelujah, hallelujah. Rabashikanana. Oh, Rabababashikanana, Bababarikanana. Oh, Rabashandena, Bariba, Babariba, Babashikanana. Oh, Bababarikanana, Rabashikanana. Mosavante no chiama bari Jesus che nome. Prashansa Madonna Hanse Chivatana Tanana Hanse Rabashikana Baba Barikana Obacholi Devade Prakasha Karanta Bimuken Obavishwasa Karanta Nahasa Damasa Magasinama Hallelujah Rabashikana Baba Barikana Ashayan ke balaranoe Matu jaya gina dina mage deviduge Balavat kasnaya mai Rathavali nove Kaduvali nove Kaduvali nove Ashayan ke balaranoe Nobahase Mahachari Diveni Sasudi Rabashikana Baba Barikana Oh Basavante Name Ejagrahane Name Osavante Navasedi Rabashikana Oh Rababa Shikana Baba Barikana Swamini alut gina kadu davasya bahanse matulaalante Hoshadan mena bahanse ke gina bahanse ke darwan tulaalante Hallelujah Hallelujah Rabashikana
shikana baba barikana na 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 na. Ori baba baba shira na 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 barikana na. Hallelujah, hallelujah, Rabba shikana na na na. Riba baba shikana na na barikana na na na. Rabba shina na 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 na. Ora baba baba shikana na 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 na. Ori baba baba shikana na na na. Oh Shaddai meni alutat me wagrot bahans ke darwan ke rahe. Ora baba shikana baba barikana na 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 na. Obe mukhar labasati karantu no hanseta. Riba baba shikana na na barikana na 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 na. Ora baba baba shikana na na na. Dera baba shikana na 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 na. Ora baba shikana mari baba barikana na 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 na. Ori na 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 baba shande na mari baba barikana na na na. Alut gina kholante alutat me kuagrante swamini ekine kenage mukhe obahans sparsha karante Shaddai meni obahans ke ginne ne kine kena maulante Rabba shikana baba bariyande Rabba shikala la la. Ori baba baba shikana na 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 na. Ora baba baba shikana na 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 na. Ora baba baba shande na mari baba barikana na 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 na. Ori baba baba shikana na 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 Rabba shikana na na. Ora baba baba shikana na na baba barikana na 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 na. Re baba baba shikana na na Rabba shikana na 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 na. Ori baba baba shikana na na na. Hallelujah. Stuti Swamini. Thank you, my Jesus. Thank you, Jesus. Rabba shikana baba barikande na na na. Rabba shikana baba barikande na na. Rabba shikana baba barikande na 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 na. Rabba shikana baba barikande Rabba shikana na na. Rabba shikana baba barikande na na na. Rabba shikana na na. අපි හැම කෙනෙක්ම අපේ දෑත් ඔසවලා අපි අන්නේ භාෂාවෙන් උන්වහන්සේට ටික මොහොතක් ප්‍රශංසා කරන්නට යනවා. මන්ද උන්වහන්සේගේ වචනය කියන උන්වහන්සේ අන්තිම කාලේ උන්වහන්සේගේ ආත්මය උන්වහන්සේගේ දරුවන් කෙරෙහි වගුරවන්නට යනවා කියලා. ඔබ ඉල්ලන වෙලාවේදී ඔබ මේ ස්ථානයේ ඉන්න යම් කෙනෙක් කියනවා නම් ශුදාන් මැනි ඔබ වහන්සේගේ ඒ අලුත් ගින්න ඒ අලුත් ආලේපයක් මා කෙරෙහි වගුරවන්නට කියලා උන්වහන්සේ අද දවසේ ඔබ කෙරෙහි ඒ ආත්මය වගුරවන්නට යනවා. අපේ දෑත් ඔසවලා අපි මුඛයන්ලා අපි උන්වහන්සේගෙන් ඉල්ලමු. ඔබ කියන්නේ ශුදාන් මැනි අලුත් ගින්නක් අලුත් ආලේපයක් ඔබ වහන්සේ මට දෙන්න. ඔබ වහන්සේගේ මෙහෙය කරන පිණිස මේ අන්තිම කාලයේ ඔබ වහන්සේ තුල සන්නද්ධ වෙන පිණිස ඔබේ මුඛයන්ලා ඔබ ඉල්ලන වෙලාවේදී ශුදාන් වහන්සේගේ ගින්න ඔබ කෙරෙහි ඇවිලෙන්න යනවා. උන්වහන්සේගේ ගින්න උන්වහන්සේ වන්ට යනවා මේ සභාව මැදට. අපි හැම කෙනෙක්ම අපේ දෑත් ඔසවලා අපි උන්වහන්සේට ස්තුති කරමු. රබ ශිකන බබ බරිකන ලා 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 ලා. ඕ රබ බබ ශිකන ලා 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 බරිකන රබ ශන නා 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 නා. ඕ රිබ බබ ශිකන බබ බරකන ලා 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 ලා. ඕ රබ බබ ශිකන ලා ලා. ඔබේ මුඛයන් ස්තුති කරට උන්වහන්සේට. Hallelujah, hallelujah. Ori baba bashandera bari baba barikana na 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 na. Ora baba bashikana na 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 ndera bashikana na na barikandera na 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 na. Ora baba bashikana na na barikandera bashikana na na na. Thank you, my Jesus. Thank you, Jesus. Thank you, Jesus. අපි නැවත එකවරක් අපි ගායනා කරන්න යනවා. ගායම්ම ගීතයක් ඔබේ නමට. අපි අවංකව අපේ හදවතින් නැගෙන ස්තුතිය ඒ ප්‍රශංසාව උන්වහන්සේට පූජා කරමින් අපි උන්වහන්සේට ගායනා කරමු. හලෙලූයා. ස්තුති ස්වාමිනේ. රබෂිකන බරිකන්දේ rí baba shikana na baba rikandera. Thank you, my Jesus. Magita
Hallelujah. Rabashikana baba rikhande. හොඳයි අපි තවත් ආකාරකින් උන්වහන්සේට ස්තුති කරන්න යනවා. උන්වහන්සේ දෙස දෙන්නව දසෙන් කොටස් අදීමන අපේ දාතට රැගෙන අපි ඒ සියල්ල බාර කරලා යාඥා කරමු. මයිලනවා සායිරි සහෝදරයගෙන් එදීමන උදෙසා බාර කරලා යාඥා කරමු. දෙවියන්ගේ අදස් ලබා දුන් සබන් ස්තුති ස්වාමීනි. ඒ වගේම ස්වාමීනි අනර්ග නමස්කාර කාලගත දුන් සබන් ස්තුති ස්වාමීනි. ස්වාමීනි දැන් දෙන්නා දුටු පඳුරු දසෙන් කොටස් සබන්ස්ට බාර කරනවා ස්වාමීනි. ස්වාමීනි ඔවුන්ගේ අටකොළු පිටි ඉතිරියන් ලෙස සබන්ස් උන්ට ආශිර්වාද කළ මැනව. ඒ වගේම ස්වාමීනි අද දවසේ දෙන්නෙක් කෙනෙක් සිටීද ඔබ වහන්සේ උන්ට ආශිර්වාද කළ මැනව. මෙසිලා යේසුස් වහන්සේගේ නාමයෙන් ආමෙන්. Amen. දෙයට වඩා එතු නාමය පසසන්න දේව පියාණන් පුත්‍රයාණන්ව මහිමයට එසෙව්වා අන් සැමට වඩා සැම දෙයට වඩා එතු නාමය පසසන්න සියල්ලටම
ස්තුති කරමු. හලෙලූයා. රබෂිකන බබබරිකන්දන මහිමයට එසෙව්වා අන් සැමට වඩා සැමදෙයට වඩා එතුනාමය පසසන්න. හලෙලූයා. ස්තුති වේවා ස්වාමිනේ. අපි ඔසවමු උන්වහන්සේගේ නාමය. උන්වහන්සේ අපට සියල්ල සපයන තැනන් වහන්සේ. උන්වහන්සේ අප සමග සිටින තැනන් වහන්සේ. මොන ප්‍රශ්න මොන බාධා මොන පරීක්ෂාවත් උන්වහන්සේ අපේ දෙවියන් වහන්සේව සිටිනවා. උන්වහන්සේ අපේ රාජුන්ගේ රාජව සිටිනවා. එක දවසක්වත් උන්වහන්සේ අප කුසගින්නේ තියන්ට යන්නේ නැහැ. උන්වහන්සේ අප ඉහළට ගෙනියන තැනන් වහන්සේ. අපි ඔසවමු උන්වහන්සේගේ නාමය. හලෙලූයා. රබෂිකන බබබරිකන නනනනන ඕ රබෂිකන නන බබබරිකන නමෂිකන නනනන. කරනවා ස්වාමිනී. වහන්සේගේ මඟ පෙන්වීම ඔබ වහන්සේ අප මැද තැබුව මැනව. ස්වාමීන් වහන්සේගේ දාසයයි වචනය කතා කරන වෙලාවේදී
වහන්සේගේ මුඛය තොල්ලේ වචන ආලේප කරමින් අද දවසේ අපට කතා කරන්න. අපේ හදවත් වලට ඔබ වහන්සේ කතා කරන්න ස්වාමිනේ. ඒ සරු බිමේ වැටුණ බීජමෙන් ඒ වචනේ අපේ ජීවිතවල ඵල දරන පිණිස ඒ ඵල බොහෝ වෙන පිණිස ඔබ වහන්සේගේ දාසයාගේ වචන තුලින් ඔබ වහන්සේ ආලේප කරමින් අපට කතා කරන්න ස්වාමිනේ. වහන්සේගේ ශුද්ධ හස්තට සියල්ල බාර කරනවා. ඔබ වහන්සේ අවසානයේ දක්වා ඔබ වහන්සේගේ බලවත් වූ ක්‍රියාව අප මැදේ තබුව මැනව. යේසුස් වහන්සේගේ නාමයෙන්. Good morning. කොහොමද ඔයාලට? ආමෙන්. හොඳයි. එහෙනම් හොඳයි ඔබට අසුන් ගන්න පුළුවන්. අපි මොනවා ගැනද හොඳයි කියලා කිව්වේ? අපි මොනවා ගැනද හොඳයි කියලා කියන්නේ? පෞගේ දවස්වල ලොකු විනාශයක් සිදු වෙලා තියෙනවා. අපි කිතුණෝ විදිහට ඉන්නකොටත් අපේ දේශයේ හිතපු නැති වාතාවරණ වලට මුහුණ දුන්නා. හැබැයි අපි හොඳයි කියපු එකත් එක්ක සාමාන්‍ය අපි දන්නවා අපි හොඳයි කියන්නේ අපිට හැමදේම හොඳට තියෙනවා නම් යහපත් වෙනවා නම් අපි හොඳයි කියලා කියනවා ගොඩක් දේවල්. මම ඔබගෙන් අහන්න කැමතියි ඔබගේ කිතුණු ජීවිතය කොයි වගේද? ඒක කියපු ගමන් අර තිබ්බ සද්දේ පොඩ්ඩක්වත් නැති වෙලා ගියා. ඔබගේ කිතුණු ජීවිතය මොන වගේද? අපි කියනවා ජීවිතයක් එහෙම නැත්නම් ලයිෆ් එකක් වුණාම මේක වර්ධනය වෙන්න ඕනි නේද? මිනිහෙක්ගේ දරුවෙක් විදිහට උපත ලැබුවම ඒ දරුවගේ ජීවිතය කාලෙන් කාලෙට වර්ධනයක් වෙන්න අවශ්‍යයි නේද? අපි මෙතන ඉන්න වයසකම කෙනාගෙන් වයස කීයද කියලා අහන්න හොඳ නැහැනේ. නමුත් අපි දන්නවා අපි නිසි වයසේදී නිසි පරිදි වර්ධනයක් සිදු වෙන්න අවශ්‍යයි. ඒ වගේමයි කිතුණු කියනා වූ ජීවිතය තුළ එහෙම නැත්නම් ගැලවීම ලැබුවා වූ කිතුණුවක් විදියට අපි උන්වහන්සේගේ ගැලවීම මාර්ගයට ආවට පස්සේ අපේ ගැලවීමේ අපේ ආත්මික ජීවිතය වර්ධනය වෙන්න අවශ්‍යයි. ආමෙන්. ආමෙන්. අපි කතා කරනවා යේසුස් ක්‍රිස්තුස් කියනා වූ පර්වතය පිට අපගේ ආත්මික ජීවිතය අපි ගොඩනගමින් යනවා. ඒ ගොඩනගන ජීවිතේ අපිට පුළුවන් තනි තට්ටුවේ ගයක් හදාගන්න. තට්ටු දෙකේ ගයක් හදාගන්න. තට්ටු තුනට පුළුවන්ද? පුළුවන්. තට්ටු තුනටත් පුළුවන්. නෑ ඕනේ නම් 25 30 40ට 50ට 100ට හදන්න පුළුවන්. හැබැයි කොයික හැදුවත් හොඳ අත්විවරමක් තියෙන්න අවශ්‍යයි. අපේ ජීවිතේ අපේ ආත්මික අත්විවරම ශක්තිමත්ව තියෙන්න අවශ්‍යයි. ආමෙන්. ළඟ ඉන්න කාට කියනවා තට්ටු කීයට හැදුවත් අත්විවරම හොඳට තියෙන්න ඕනේ කියලා. ආමෙන්. දැන් මේ අත්විවරම් කියද්දි මතක් වෙනවා පහුගිය දවස්වල අපි දැක්කා ගෙවල් වල අත්විවරමෙන්ම ගැලවිලා යනවා. පාලම් අත්විවරමෙන්ම ගිහිල්ලා තියෙනවා. මොනවාද උනේ කියලා හිතා ගන්න බෑ. ලොකු කුළුණු දාලා ගල් දාලා හොඳ තද කම්බි දාලා හදපු අත්විවරම් ගැලවිලා ගිහිල්ලා තියෙනවා. ගැලවිලා යනවා. අපි දැක්කා කී දෙනෙක් දැක්කද? අපි දැක්කා මේම තියෙන ගේ මේ තියෙනවා ඊගාව තප්පරේ අපිට ගෙයක් දකින්න තිබුණේ නැහැ. මේ අපිට පේන්න හිටපු මිනිස්සු ඊගාව තප්පරේ පේන්න හිටියේ නැහැ. නැති වෙලා ගියා විනාශ වෙලා ගියා. එහෙම තාලයක් තමයි අපි ජීවත් වෙමින් තිරින්නේ. හැබැයි අපේ ආත්මික ජීවිතය හරියාකාරව ශක්තිමත් වෙන්න අවශ්‍යයි. අද මම කතා කරන වචනේ නම් මේක නෙවෙයි. නමුත් මම ඔබට කියන්න කැමතියි මේ කාලේ ස්වාමින් වහන්සේ අපෙන් බලාපොරොත්තු වෙන්නේ මොන වගේ ජීවන රටාවක්ද? මේ කාලේ ඔයාගෙනුයි මගෙනුයි ස්වාමින් වහන්සේ බලාපොරොත්තු වෙනවා කියලා හිතන ජීවන රටාව මොන වගේද? අපි ඉන්නා වූ ජීවන රටාවද? මේ ජීවන රටාව වෙනස් වෙන්න ඕනේ කියලා අපි කී දෙනෙක්ට හිතනවද? අපි ජීවත් වෙන ජීවිත රටාව වෙනස් වෙන්න ඕනේ කියලා. ආමෙන්. thank you ඔයාලගේ ප්‍රතිචාරයට. අපි ගියරිදත් කතා කරා මේ දේශයේ උදෙසා අපි පසුතැවිලි වෙන්න ඕනේ.
මේ දේශය උදෙසා ඔබයි මායි පසුතැවිලි වෙන්න අවශ්‍යයි කියලා අපි ගීතයත් කතා කරා. මොකද මේ දේශය උදෙසා මැදිහත් වීමේ යාඥාවක් එහෙම නැත්නම් මැදිහත් වීමේ මිනිස්සු අපි වෙන්න අවශ්‍යයි. ආමේන්. ආමේන්. අපි කතා වුණා ගිය සතියේ අපි ලූක් පොතෙන් බැලුවා. ඒ ගලීලියෝ විනාශ වුණා. ඒ ගලීලියෝ විනාශ වුණේ ලූක් පොතේ අපි කියුවා 13 1 ඉඳන් 5ට. අද ඒක බලන්න යන්නේ නැහැ. ලූක් පොතේ 13 1 ඉඳන් 5ට අපි කතා කරා. ඒ ගලීලියෝ විනාශ වුණේ ඔවුන්ගේම පාපයක් නිසාද කියලා. එතකොට ඒගොල්ලෝ විතරමද පව්කාරයෝ? ඒකට ජීවත් වෙලා ඉන්න අපි පව්කාරයෝ නොවේද? අපි පසුතැවිලි නොවුනොත් ඔවුන්ට වෙච්ච දේම ඊගාව දවසේ අපිටත් වෙන්න පුළුවන් කියලා අපි කතා කරා. අපි මේ දේශය උදෙසා මැදිහත්ව පසුතැවීමේ කාලයකට එන්න අවශ්‍ය කාලයක් තිබෙනවා. නමුත් අපි දන්නවා මේ ආමියකට සොල්දාදුව බඳව ගන්න ඕනේ. මිනිස්සුන්ව බඳව ගන්නවා. සොල්දාදුවද බඳව ගන්නේ මිනිස්යන්වද බඳව ගන්නේ? මිනිස්යන්ව. එතකොට ආමේ කැම්ප් එකෙන් එළියට යන්නේ කවුද? සොල්දාදුව. එතකොට බඳවගත්ත මිනිස්යන් එකපාර යුද්ධයට යවනවද? නැහැ. එහෙමනම් අපි හරියට මේ දේශය වෙනුවෙන් මැදිහත්කාරකම් කරන්න නම් අපිව සකස් කරගන්න ඕනේ. අපිව සන්නද්ධ කරගන්න අවශ්‍යයි. අපිව සන්නද්ධ කරගත්තොත් තමයි අපි සුදුසු වෙන්නේ යුද්ධයට යන්න. ආමේන්. ආමේන්. අපි කොහොමද සන්නද්ධ වෙන්නේ? අපි ස්වාමීන් වහන්සේට අවශ්‍ය උන්වහන්සේගේ සේනාවේ බටෙක් වන විදියට අපි පුරුදු පුහුණු වෙන්න අවශ්‍යයි. ආමේන්. අපි රජුරුවන්ගේ සේනාවේ නම් අපි කාගේ දන්නද රකින්න ඕනි? රජුරුවන්ගේ යන. අපි රජුරුවන්ව තරහ කරගත්තොත් මොකද වෙන්නේ? අන්න එතකොට පොඩි ප්‍රශ්නයක් ආවා. අපිට අවාසි වෙනවා රජුරුවන්ව තරහ ගත්තොත්. අපි රජුරුවන්ගේ සේනාවේ බටෙක්. එතකොට රජුරුවන් එක්ක අපි රජුරුව කියන දේ අපි කරන්නේ නැතුව ඉන්නවා. දැන් අපිට අවාසියක්ද වෙන්නේ? අවාසියක් විතරමද වෙන්නේ? ඒකත් විතරද වෙන්නේ? අපේ ජීවිතෙත් නැති වෙනවනේ අප්පා. පොඩ්ඩක් හිතන්නකෝ. ඔය පහුගිය කාලේ ලංකාවේ තුනේ අප්පා මොන හරි විරුද්ධව නැගිටපු ගමන් ඒකට වෙච්ච දෙයක් දන්නෙත් නැහැ. ඔයාලා හිතන්න මේ දේ. අපි රජුරුවන්ගේ කැමැත්ත නැතුව අපේ කැමැත්ත කරගෙන එමෙත අපිට ඕන දේ කරගෙන යනවා නම් කෙලින්ම දඬුවම එන්නේ අපිටයි. හොඳින් පැහැදිලිව ගන්න. අපි රජුන්ගේ රජගේ සේනාවේ බටයෝ. ආමේන්. උන්වහන්සේ මේ ශ්‍රී ලංකා දේශය තුල රමුක් කරන ප්‍රදේශය තුල ඔබවයි මාවයි තබා තිබෙන්නේ උන්වහන්සේගේ කැමැත්ත මේ පොළොව තලේ ඉෂ්ට කරන පිණිසයි. ආමේන්. ආමේන්. ඒක නොකර අපිට අවශ්‍ය දේ අපි කරනවා නම් අපිට හිතච්ච ජීවිතේ අපි යනවා නම් අපිට අවශ්‍ය විදියට වෙන කවුරුහට කියපු කෙනෙක්ට වෙන කවුරුහට අපේ ඉන්න යාළුවෙක්ට ගෑනු ළමයට පිරිමි ළමයක සන්තෝෂ කරමින් අපි ගමනක් යනවා නම් එතන ස්වාමීන් වහන්සේට විරුද්ධව අපි නැගිටලා තිබෙනවා. අපේම දේ අරගෙන අපි උන්වහන්සේගේ දේ නොකර අපි උන්වහන්සේ කේන්ති කරනවා. මේක ගැන මම කියන්නේ නැහැ. මාක් පොතේ 7 වෙනි පරිච්ඡේදයේ 13 වෙනි පදයේ මෙහෙම කියනවා. මාක් පොතේ 7 වෙනි පරිච්ඡේදයේ 13 වෙනි පදය. පදය කියවන්න කලින් ළඟ ඉන්න කෙනාට බොහොම ආදරෙන් අතගාලා තට්ටුවක් දාලා කියන්න නිදා ගන්න නැතුව මේක නම් අහගෙන ඉන්නයි කියලා. ආමේන්. මේක නිදා ගන්න කාලයක් නොවේ. අපි ඇවිල්ලා ඉන්නේ ලෝකේ අවසානම කාලයට. පුත්‍රයන්ගේ පැමිණීම ඔන්න වෙන්න තියෙන කාලෙක. මේ කාලේ නිදාගන්න, වෙලාව කන්න, වෙලාව බලන් ඉන්න, වෙන දේවල් කරන්න වෙලාවක් නැහැ. ආමේන්. ආමේන්. මේ වෙලාවේදී යක්ෂයට ඉඩ නොදී ඔබ උන්වහන්සේගේ වචනය තදින් අල්ල ගන්න. මාක් පොතේ 7 වෙනි පරිච්ඡේදයේ 13 වෙනි පදය. මෙසේ නුඹලා බාර දී තිබෙන නුඹලාගේ නියෝග වලින් නුඹලා දෙවියන් වහන්සේගේ වචනය අවලංගු කරන්නහුය. නුඹලා තවත් එබඳු බොහෝ දේ කරන්නහුයයි කීසේක. ආමේන්. මෙසේ නුඹලා බාර දී තිබෙන නුඹලාගේ නියෝග වලින් නුඹලා දෙවියන් වහන්සේගේ වචනය අවලංගු කරන්නහුය. නුඹලා තවත් එබඳු බොහෝ දේ කරන්නහුයයි කීසේක. ලංකාවේ කතාවක් තිබුණා. මම හිතන්නේ ප්‍රභාකරන්ගේ ප්‍රකාශනයක්. සිංහලයට මොනවා වුණත් සති දෙකක් යද්දි ඔක්කොම
අමතකයි කියලා. දැන් ව්‍යසනය වෙලා ටික කාලයක් වෙනවා. එකයි සතියයි කියලා. සති දෙකක් නෙවෙලු. එයා කියනවා ෆෝසස් වල හිටපු මිනිස්සුකින්ද පිළිගන්න වෙනවා. සතියයි කියලා තිබ්බා. දැන් බලන්න. අපිට දැන් යනකොට ටික දේවල් අමතක වෙගෙන යනවා. වෙච්ච අනතුර, වෙච්ච ව්‍යසනය අමතක වෙගෙන යනවා. දැන් ඔයාලා මේ දවස්වල කොළඹට යන්න එපා. ලබන සමුදා හෙට නැත්නම් අනිද්දාට කොළඹ ගිහිල්ලා බලන්න ක්‍රිස්මස් ගස් පිරලා තියෙයි. ක්‍රිස්මස් ඩෙකොරේෂන්ස් පිරලා තියෙයි. දැන් මාකට් කරනවා මේක. දැන් පොඩ එක එන්න ගන්නවා. දැන් ඊට පස්සේ කැරල් ප්‍රැක්ටිස් තියනවා කියයි. ඊට අපි ලෑස්ති වෙයි නත්තල් උත්සවය සමරන්නයි කියලා. දැන් මේව යනවා. දැන් ඔයාලා ඕක තියෙද්දි තා චුට්ටක් බලන්න. යන්න ඔය කවුද කියන්නේ අනාථ කඳුරු කියන්නේ හොඳ නැහැනේ. මොනවාද මේ සෙන්ටර්ස් වලට අනතුරු වෙච්ච අයව ඉන්න තැන් නැති වෙච්ච අයව දාලා තියෙන ස්ථාන වලට ඔබ යන්න බලන්න. මම ඊයේ මගේ සහෝදරයත් එක්ක කතා කරා. එයාලා කියනවා පුදුමාකාර දේවල්. පාස්ටර් මේ මිනිස්සුන්ට බඩු හම්බෙලා වැඩි වෙන තරමටම හම්බෙන පාර්සල් ගිහිල්ලා ගෙදර තියෙනවා. ආයෙ ඇවිල්ලා ආයෙ අරන් ගිහිල්ලා ගෙදර තියෙනවා. ඊට පස්සේ අර ගෙදර තිබ්බ බඩු ටික ගෙනලා විකුණනවා. මේ වෙන්නේ ලංකාවේ. වෙන කොහෙවත් නෙවෙයි. ඊට පස්සේ රෙදි දෙනවා. රෙදි බෙදනවා ගෙනල්ලා. රෙදි බුරුතු පිටින් බුරුතු පොති ගහ ගන්නවා. අරගන්න ගමන් කියනවා කමන්නේ දැලි වල දක්කල්ලන්න හරි කමන්නේ ගනින්න බං කියනවා. දැන් මෙන්න මේකයි වෙන්නේ. උන් හිටි දැන් නැති වුණා. ගෙවල් දොරවල් නැති වුණා. යාන වාහන නැති වුණා. අවුරුදු ගණන් හම්බ කරගත්තා කියලා තියාගත්ත දේවල් නැති වුණා. දැන් මේවා තියෙනකොට තවත් බලන්නේ රැස් කරගන්න. අයිතු විදියට උපයා ගන්න. මෙන්න මේකයි වෙලා තියෙන්නේ. අපිට අමතකයි හිටපු තැන. වෙච්ච දේ. දැන් අපි කතා කරමු මේ එළිය මිනිස්සු. අපේ ඇතුළේ මිනිස්සු මොකද වෙන්නේ? ඇතුළේ මිනිස්සුන්ගේ තත්ත්වය කොහොමද? පූජකයන්ගේ තත්ත්වය කොහොමද? කිතුණුවන් වෙන අපේ තත්ත්වය මොකක්ද? අපිත් බලන්නේ ඒකම කරන්න. ආධාර දෙනකො අනේ මට ඕනි මෙච්චරක් ඕනි මගේ සභාවේ මෙච්චරක් කියන. ඉන්නේ 10යි. හොයන්නේ 100කට. ඒත් බලන්නේ පුරුදු ගහ ගන්න. මේක දෙනවද? අර නෑ එයාගේ පල්ලියට එපා මගේ පල්ලියට විතරක් දෙන්න. මෙන්න මේම කිය. එහෙම කියන පූජකයෝ මගේ කනට ඇහුණ පහුගිය දවස්වල. මේ දවස් දෙක තුන මම ලොකු කලකිරීමකින් හිටියා සමහරක් දේ ගැන. අපි ක්‍රිස්තියානි දෙවියන් වහන්සේ තුල උප්පත්තිය ලැබුවා වූ මිනිස්සයෝ. අපේ නියෝග වලින්ම අපි ස්වාමින් වහන්සේගේ වචනය අවලංගු කරමින් සිටිනවා. මේක ලෝකයේ මිනිස්සු නෙවෙයි. ඒ මැරලා ගියා වූ මිනිස්සු නෙවෙයි. මේ ක්‍රිස්තියානි මිනිස්සු කරන්නා වූ දේ ගැනයි ස්වාමින් වහන්සේ මේ ස්ථානයේ කතා කරන්නේ. අපි අපගේම නියෝග වලින් දෙවියන් වහන්සේගේ වචනය අවලංගු කරමින් සිටිනවා. සභාවල් වල බලන්න සභාවල් වල ඩාන්ස් දානවා. සභාවල් වල විවිධාකාර මියුසික් දානවා. ලෝකේ පදේ අරගෙන ඒකට තනුව දාලා ඩාන්ස් කරනවා. පූජකයෝ සභාවේ ඔක්කොම මේවා ස්වාමින් වහන්සේගේ දඬුවමට හේතු වන කාරණාවල්. මේ ලංකා දේශයේ 100%යි ක්‍රිස්තියානි මිනිස්සු ඉන්නේ. 99%ක් 99.9ක් කිව්වත් කමක් නැහැ. 99%ක්ම උන්වහන්සේව දන්නේ නැති මිනිස්සු ඉන්නේ. අපි කතා කරනවා අපි ගැලවීමේ දොරටුවෙන් ඇතුල් වෙච්ච මිනිස්සු අපිට සදාකාලික ජීවනයක් අපිට බලාපොරොත්තුවක් තියෙනවා. ඇත්ත අපි කතා කරනවා. නමුත් මම අහන්න කැමතියි. පහුගිය ඒ දවස් දෙකෙන් එකක ඔයාගේ ජීවිතේ ගියා නම් ඔයා යන්නේ කොහාටද? ඒ දවසක ඔයාගේ ජීවිතේ ගත්තනම් ස්වාමීන් වහන්සේ ඔයා යන්නේ කොහාටද කියලා ඔයාට විශ්වාසයක් තියනවද? දැන් අපි මේ විනාශ වෙච්ච ඇත්ත දෙවියන් වහන්සේගේ කරුණාව අපි මත තිබුණා. ආමේන්. ආමේන්. නමුත් ඒ ස්ථානයේ අපිට කතා කරනවා මිනිස්සු 300 ගාණක් දැන් මං හිතන්නේ ඊයේ පෙරේද 600 ගාණක් නේද? 600 ගාණක් මරුණා. 600 ගාණද මරුණේ? ඇත්තටම 600 ගාණක් මැරලා ඇතිද? අපිට ගණන් කරන්න බැරි පිරිසක් විනාශ වෙලා තියෙනවා. ඒ සංඛ්‍යා ලේඛන අපි දැනගන්න එකක් නැහැ. රජේවත් කවදාකවත් දැනගන්න එකක් නැහැ. මොකද කවුන්ට් කරන්න බෑ. ඒ තරම් ජීවිත විනාශ වුණා. මොකද මේක බලවත් වූ විනාශයක්. පාස්කු බෝම්බ ප්‍රහාරයට වඩා බලවත් වූ විනාශයක්. සුනාමියට වඩා බලවත් විනාශයක් මුළු දේශයටම වුණා. හැබැයි අපිට ස්වාමීන් වහන්සේ අද කියනවා උඹලාගේ නියෝග වලින් මාගේ වචනේ උඹලා අවලංගු කරනවා. අපි මේක පනිෂ්මන්ට් එකක් කියලාද කියන්නේ? අපි මේක විනාශයක් කියලාද කියන්නේ? දෙවියන් වහන්සේගේ ශාපයක් කියලාද අපි කතා කරන්නේ?
ස්වාමීන් වහන්සේගේ දඬුවමක් කියලාද අපි කතා කරන්නේ. දඬුවම නම් කවුද දඬුවම වින්දේ? කවුද දන්නේ ස්වාමීන් වහන්සේ ගැලවුම්කාරයා කියලා? එළිය මැරිච්ච මිනිස්සුද අපිද? අපි දන්නවා. අපි දන්නවා. එළිය මිනිස්සු දන්නේ නැහැ. මේ මැරිච්ච මිනිසුන්ගේ 99% මම විශ්වාස කරනවා ඔවුන් දැනන් හිටියේ නෑ යේසුස් ක්‍රිස්තුස් කියලා කෙනෙක් ඔවුන්ගේ ගැලුම්කාරයා විදිහට ඔවුන්ගේ ජීවිතේ පූජා කරා කියලා. ඔවුන්ට බලාපොරොත්තුවක් ඇති වෙන ඒ මරණීය ජීවිතේ පරාජය කරලා සදාකාලික ගැලවීමක් කියලා මාර්ගයක් තියෙනවා කියලා ඒ මිනිස්සු දැනන් හිටියේ නෑ. කවුද දැනන් හිටියේ? කවුද දැනන් ඉන්නේ? අපි දන්නවා කියන අය උස්සන්නකෝ තරහ නැතුව. ආමේන්. අපි ඔයත් මමත් මේ අන්තර්ජාලය හරහා බලන සමස්ත කතෝලික ක්‍රිස්තියානි සභාව අපි හැමෝම දන්නවා යේසුස් ක්‍රිස්තුස් කියනා වූ ගැලුම්කාරයෙක් අපි වෙනුවෙන් ඇවිල්ලා ජීවිතේ පූජා කළා. ඒවට උන්වහන්සේ මේ ලෝකෙන් සමු අරන් යනකොට කිව්වා මම පියාණන් වහන්සේ ගාවට යනවා. නුඹලා ගොස් සකල ජාතින්ට කාටද? සකල ජාතින්ට සුභාරංචිය ප්‍රකාශ කරන්න ඕනි. ආමේන්. ආමේන්. අපිට කිව්වද අර මැරෙන්න ඉන්න මිනිස්සුන්ට සුභාරංචිය කියන්න එපා කියලා? හැබැයි ඒ මිනිස්සු නොදැන මැරුණේ කාගේ වරද නිසාද? ඔයාගෙත් මගෙත් මේ අන්තර්ජාලය හරහා බලන අපි හැමෝගෙම වරද නිසා ඒ මිනිස්සු ජීවිතේ වන්දිය ගෙව්වා. ඒ මිනිස්සු නොදැන මැරුණා. ඒ මිනිස්සු අහිංසකයි. ඒ මිනිස්සුන්ගේ ආත්ම යන්නේ කොහාටද? එයාලා දන්නෙත් නැහැ. සමහරක් අය මැරුණා කියලා දන්නෙත් නැහැ. නිදාගත්ත මිනිස්සයා පවවද උදේ නැගිට්ටේ නැහැ. එයාලා නොදැන ජීවිතෙන් සමුගත්තා. යන්නේ කොහාටද කියලා දන්නේ නැතුව ඒගොල්ලෝ මැරලා ගියා. හැබැයි දන්නේ කවුද? ඔයත් මාත් දන්නවා. ඒ ආත්ම වලට වග කියන්න ඕනි. ඔයත් මාත්. පාවුල්තුමා ගැන අපි කතා කරනවා. පාවුල්තුමාගේ ලියවිලි අපි කියවනවා. පාවුල්තුමා දැනගත්ත ජීවමාන යේසුස් ක්‍රිස්තුස් කියන්නේ කවුද කියලා. දැනගත්ත දවසේ ඉඳන් එක නිවාඩුවක් නැතුව හතර වටේ ලෝකේ වටේ ඇවිද්දා. සුභාරංචිය අරගෙන. ආමේන්. ආමේන්. ඔයයි මායි දන්න සුභාරංචියම තමයි පවුල්තුමත් දැනන් හිටියේ. වෙනස් වූ සුභාරංචියක් තියෙනවද? නැහැ. එකම සත්‍යයේ එකම සුභාරංචිය පුත්‍රෝ යේසුස් ක්‍රිස්තුස් වහන්සේ මුළු මනුෂ්‍ය සංහතිය වෙනුවෙන් ජීවිතේ පූජා කරලා ලේ වගුරුවලා පාපේ ශාපෙන් අපිව ගලවලා අපිට ගැලවීම දුන්නයි කියන එක. ආමේන්. ආමේන්. මේ ගැලවීම තුල තමයි ඔයයි මායි බෞද්ධ ස්පූනේ. ආමේන්. ඔයයි මායි බෞද්ධ ස්පූනේ ඒ සුභාරංචිය නිසායි. ආමේන්. අපේ පරණ ජීවිතේ මරලා අලුත් මිනිසෙක් විදිහට නැගිට්ටා. ඒකයි බෞද්ධස්මය කියන්නේ. මේ බෞද්ධස්මය තුල නැගිට්ට පවුල්තුමා සකල ජාතින්ට සුභාරංචිය කතා කළා. එක රටක එක මිනිසෙක් විනාශ වීම පවුල්තුමාගේ කැමැත්ත උනේ නැහැ. එක තැනක කතා කරනවා පවුල්තුමා එතුමාගේ ජීවිතය ඒ ගහලා ගුටි කාලා මිනිස්සු හිතුවා මේක මැරුණා කියලා. දාලා ගියා. මැරුණා කියලා හිතලා දාලා ගියා. ඒ මැරුණා කියලා හිතෙන්න ගුටි කාපු පාවුල් පහුවදා නැගිටලා ආයෙ යනවා. පහුවදා එතන මේ දවස් ගණන් සති ගණන් රෙස් කරා තුවාලෙට බෙහෙත් දාගෙන ගියා නෑ. එහෙම නෑ. පහුවදා නැගිටලා පුළුවන් විදියට ගියා. ගිහිල්ලා සුභාරංචිය කිව්වා. ආමේන්. විනාශ වන ආත්ම ගැන ජීවමාන යේසුස් ක්‍රිස්තුස් වහන්සේගේ පුත්‍රයෙක් විදියට පාවුල්තුමාට දුක වේදනාවක් කැක්කුමක් තිබුණා. ආමේන්. ආමේන්. ඔබටයි මටයි අද ඒ කැක්කුම තිබෙනවද? උන්වහන්සේ කතා කරනවා ඔබ සමගේ නියෝග වලින් ඔබ සම දෙවියන් වහන්සේගේ වචනය අවලංගු කරන්න වූය. උන්වහන්සේගේ වචනය අවලංගු කරා කියන්නේ අර රජගේ අනට අකීකරුණා කියන එකයි. එහෙනම් ඔබත් ඉන්නේ යම් කිසි තැනක ප්‍රශ්නයක. ඔබ විතරක් නෙමෙයි මමත් එතනම සිටිනවා. අපි හැමෝම කරමින් සිටින්නේ මොකද්ද? අපි ස්වාමීන් වහන්සේගේ නියෝග අවලංගු කරමින් තවත් එවැනි බොහෝ දේ කරන මිනිස්සුયો. අපි ගොඩාක් දේවල් කරනවා. අපි ස්වාමීන් වහන්සේගේ නියෝගයමද කරමින් ඉන්නේ. වැඩි හිතන්න එපා.
පෞගිය සතියේ ඉරිදා ඉඳන් අද වෙනකන් ගන්න ඔබ ස්වාමීන් වහන්සේගේ හඬට 100% කීකරු ජීවිතයකද ඔබ ජීවත් වුනේ. උන්වහන්සේගේ නියෝගය ඒකට කීකරුවම විතරක්ද ඔබ ජීවත් වුනේ. ඔබ කෑවත් බීවත් මොනෑම් දෙයක් කරතත් මොන වෙනුවෙන්ද කරන්න කිව්වේ? ස්වාමීන් වහන්සේගේ කැමැත්ත වෙනුවෙන්. උන්වහන්සේව ගෞරවයට පත් කරන පිණිස. අපේ ජීවිතේ ගත කරපු පහුගිය සතියේ තුල ස්වාමීන් වහන්සේ මහිමපත් වුණාද අපේ ජීවිතය තුල? හිතන්න. අපි අපවිත්‍ර වෙන තැන ප්‍රශ්නයක් තිබෙනවා. අපි අපවිත්‍ර වෙන තැන ප්‍රශ්නයක් තියෙනවා. අපි මේ ශුද්ධ වූ දේව මාලිගාවකට ඇවිල්ලා සිටිනවා. මගේ සහෝදරය සහෝදරිය මේක සෙල්ලමක් නෙවෙයි. මම ගොඩක් වෙලාවට මගේ හැම වචනයකම මම කතා කරමින් ඔබට මතක් කරනවා මේක අන්තිම කාලය. ස්වාමීන් වහන්සේගේ පැමිණීම අත ළඟයි. ඔබ සූදානම් වෙන්න කියලා. මගේ සහෝදරය සහෝදරිය දුවේ පුතේ මම ඔබට බනින්න යන්නේ නැහැ. මට හරි බයයි. අපි ගත කරන ජීවිතය දෙවියන් වහන්සේ ප්‍රසන්න ජීවිතයක්ද? අපි පල්ලියට ආවයි කියන එක අපි ස්වර්ගයට යනවායි කියන එක නෙවෙයි. අපි බෞතිස්ම වුණා කියන එක ස්වාමීන් වහන්සේ තුල ස්වර්ගයට ගියා කියන එක නෙවෙයි. මං ආදරෙන් කියන්නම්. ස්වාමී යේසුස් ක්‍රිස්තුස් වහන්සේ තුල බෞතිස්ම වෙනවා කියලා කියන්නේ ස්වාමීන් වහන්සේගේ කැමැත්තට අපේ ජීවිතය සම්පූර්ණ යටත් කරනවා කියන එකයි. ආමේන්. එහෙම කරන්න බැරි නම් අනේ බෞතිස්ම වෙන්න එපා. ඔබගේ ජීවිතේ 100% දෙවියන් වහන්සේගේ කැමැත්ත කියන තැනට බාර කරලා මගේ ජීවිතේ වෙන කාගේවත් කැමැත්ත නෙවෙයි මගේ ජීවිතේ 100% ස්වාමීන් වහන්සේගේ කැමැත්තම වෙන්න ඕනි කියලා. ඔබ ජීවිතේ බාර කරන්නේ නැත්තම් අනේ සභාවට එන එකත් තේරුමක් නැති තැනක්. සිස්ටර් රුක්ෂි කතා කරද්දී කිව්වා ඒ ගීතිකාවක් එක්ක කිව්වා ඒ සෑම ජීවිතේ ගයම්මා ගීතයක් ඔබේ නමට කියන ගීතිකාවේ කතා කරා මගේ ජීවිතේ කැප කරනවා රජුනි මගේ ගායනා ගීතය හැමදේම මම ඔබට කැප කරනවා මම දැන්න ගහලා ස්වාමීන් වහන්සේ ඉදිරියේ පසුතැවිලි වුණා. අපි ගීතිකාව ගායනා කරන මිනිස්සු වෙන්න එපා. ඔබගේ වචනේ බලය තිබෙනවා. ඔබ ගායනා කරන ගීතිකාවේ වචනේ බලය තිබෙනවා. ඒ බලය ඔබ තුල ක්‍රියාත්මක වෙන්න අවශ්‍යයි. ආමෙන්. අපි මේක ආවට ගියාට ගායනා කරන්න එපා. ඔබගේ ජීවිතය සම්පූර්ණයෙන් ඒ රජුරුවන්ට කැප කරන්න. ඔබ හිතනවට වඩා බලයක් ඔබගේ වචනය තුල තිබෙනවා. ආමෙන්. මොකද අපි ගිය සතියේත් මම කතා කරා පියාණන් වහන්සේ මේ ලෝකයට එහි තිබෙන සියල්ලත් මැව්වේ වචනය කරුණු කොටගෙනයි. ආමෙන්. ඒ වචනේ ඔබ කතා කරනකොට ඔබගෙන් ජීවනය නික්මෙනවා. ආමෙන්. ආමෙන්. උන්වහන්සේගේ වචනේ කියනවා හිතෝපදේශයේ 18:21 මරණයත් ජීවනයත් දිවේ වසඟේ ඇත්තාහ. මොකද්ද? මරණයත් ජීවනයත් දිවේ වසඟේ ඇත්තාහ. දෙකක් කතා කරනවා. මොකද්ද? මරණය ජීවනය දෙකම තියෙන්නේ වචනේ. ප්‍රවේශම් වෙන්න අවශ්‍යයි. ඒ වගේම තව පොඩ්ඩක් එතනට යන්න කලින් මම කතා කරන්න කැමතියි. මිනිස්සයා ඔබ අපවිත්‍ර වෙන්නේ කොහෙන්ද? වචනේ කතා කරමු. අපි පොඩ්ඩක් කියමු. මාක් පොතේම 7:20 කියවන්න පොතේ. 20 ඉඳන් 23ට එනකම් නැවතද උන්වහන්සේ නමුත් මනුෂ්‍යයා අපවිත්‍ර වන්නේ ඔහුගෙන් පිටවන දෙයින්මය. මක්නිසාද ඇතුළතින් එනම් මනුෂ්‍යයන්ගේ සිතින් නපුරු සිතුවිලි වෛශ්‍යකම් සොරකම් මිනිමැරීම් කාමමිත්‍යාචාරකම් තණ්හා right ඔමින්න දැන් මනුෂ්‍යයන්ගේ සිතින් වඩින්න එපා අය කියනවා මනුෂ්‍යයන්ගේ සිත මෙතන ඉන්න මිනිස්සු ටික අත උස්සන්න පොඩ්ඩක් තරහ නැතුව මට ආමේන් මේ මිනිස්සු කියන ඔයාගේ මගේ සිතෙන් එන්නා වූ පොඩ කියවන්නේ නපුරු සිතුවිලි එන්නේ කොහෙන්ද සිතෙන් කාගේද මගේ සිතින් මිනිස්සුගේ නෙවෙයි මගේ සිතින් අපි කතා කරන්නේ
අපි පොදුවේ ගැන නෙවෙයි. දැන් මේ කතා කරන්නේ මම ගැන. මගේ සිතින් එන සිතුවිලි නපුරු සිතුවිලි වලින් මම අපවිත්‍ර වෙනවා. ඒ වගේම මගේ තියෙන වෛශ්‍යාකම නිසා. දැන් වෛශ්‍යාකමකම බලයි හරි. දැන් වෙන ගෑණියෙක් දිහා බැලුවා. වෙන පිරිමියෙක් දිහා බැලුවා. ස්වාමින් වහන්සේට වඩා වෙන දෙයකට ඔබ ආදරය කරනවා නම් ඒකත් වෛශ්‍යාකමක්ව තිබෙනවා. ඒකත් හොඳින් මතක තියාගන්න. සොරකම්, මිනිමරුන්, කාමීච්ඡාචාරකම් මගේ තියෙන මේ දේවල් නිසා මම අපවිත්‍ර වෙනවා. හොඳින් මතක තියාගන්න මේ දේවල්. ඊගාවට 22. තණ්හා, දුෂ්ටකම්, වංචාව, සල්ලාලකම, ඊර්ෂ්‍යාව, අපහාස කිරීම, උඩඟුකම සහ මෝඩකම නික්මේ. උඩඟුකම සහ මෝඩකම. ඉතුරු ටික කාලෙන් කියපු ටික ඔක්කොම දන්නවා. බය වෙන්න දෙයක් නැහැ. අපේ තියෙන මේ ලොකුකම තියෙනවනේ. සභාව තුළ ලොකුකම තියෙනවද? පාස්ටර් ලොකුයිනේ කොහොමද? ඒක ලොකුයි. එයා පාස්ටර් ඉඳ. නෑ එහෙම නෙවෙයි. අපි හැමෝම තුළම සමහරක් කාට නොදැනුවත් සභා පවුල ඇතුලේ මේක තියෙනවා. අද මිනිස්සෙක් ආපම හොද්දට hina වෙලා කතා කරනවා. හෙටත් කතා කරනවා. ඊළඟ සතියේත් කතා කරනවා. ඊළඟ මාසේ එකපාරට උඩ බලන් යනවා. එතකොට අර මිනිස්සයා බලනවා අඩේ මම මුකුත් කිව්වෙත් නැහැ. බැන්නෙත් නැහැ. ගැව්වෙත් නැහැ. මගේ දිහා බලාගෙන නැතුව යනවා. සභා පවුල ක්‍රිස්තියානි සභා පවුල තුල ප්‍රේමය තිබෙන්නම අවශ්‍යයි. ආමේන්. මේක නැත්තම් ඔබ යම් කිසි තැනක ඔබට වැරදීමක් වෙලා තිබෙනවමයි. ඒක ගැන ප්‍රවේශම් වෙන්න. ස්වාමීන් වහන්සේ කියනවා මේ දේවල් වලින් මිනිසයා ඇතුළතින් නික්මන දේ 23 කියන මේ සියලු නපුරු දේ ඇතුළෙන් නික්මී මිනිසයා අපවිත්‍ර ක්‍රියයි කීසේක. මේ දේවල් එන්නේ කොහෙන්ද? කටින් එනවා. ක්‍රියාවෙන් එනවා. ඒ ඇතුළෙන් තියෙන දේ තමයි ඔයාවයි මාවයි අපවිත්‍ර කරලා තිබෙන්නේ. එම නිසා අපි ප්‍රවේශම් වෙන්න අවශ්‍යයි. ඔයාලා ගෙදර ගිහිල්ලා මේ තියෙන කාරණා ගැන එකිනෙක අරගෙන මේ 21 ඉඳන් 22ට යනකම් මේ තියෙන කාරණාවල් එකිනෙක අරගෙන වෙන වෙනම මෙනෙහි කරන්න. දැන් මේ යන වෙලාවේ අපිට අද රාත්‍රී භෝජන මේසෙට යන්න තියෙන වෙලාව මදි වෙනවා. ඊට පස්සේ වෙලාව පරක් වුණාම තව ප්‍රශ්න දේශනාව අහගන්නේ නැති වෙනවා. ඒ නිසා මම ඒව කතා කරන්න යන්නේ. හැබැයි මේව මෙනෙහි කරන්න ඔබ ගිහිල්ලා. මේක වැදගත්. දැන් මේ හැමදේම ඇතුළතින් නික්මෙනවා. දැන් අපි බයිබලයක් අතේ තියෙන අය පොඩ්ඩක් අත උස්සන්නකෝ. බයිබලය උස්සන්න එපා. නැති වුණොත් හරි අත උස්සනවනේ. හරි. මේ බයිබලය ඔබ කියවනකොට කියවන්නේ මොකෙන්ද? කටින්. ආමෙන්. කටින් කියවන්නේ. එතකොට දේව වචනේ අපි කියවන්නේ කටින්. ආමෙන්. මුඛයේ වචන වලින්. ඔබ ආඥා කරන්නේ කොහොමද? කටින්. එතකොට හිතෝපදේශ 18:21 මොකද කිව්වේ? මරණයත් ජීවනයත් දිවේ වසඟේ ඇත්ත. බයිබලය කියවන්නේත් කටින්. යාඥා කරන්නේත් කටින්. එතකොට ඒක ජීවනයේ දිවෙනවා. අනිත් එක එන්නේත් කටින්. සමහරක් අය ශාප කරනවා මගේ සභාවට ආවේ නැත්තම් මාසයයි දෙකයි ඔන්න ඔබ මැරෙනවා. ශාපයත් එනවා එතනින්. මේක වෙන්න පුළුවන් ද ක්‍රිස්තියානි මිනිස්සුගේ කටවල? ජීවනයත් මරණයත් රැඳී තිබෙන්නේ ඔබගේ වචනය මතයි. ආමෙන්. ආමෙන්. මම කිව්වා ඔබ ගායනා කරන ගීතය ඔබ ඒ වචනේ බලය තිබෙනවා. ආමෙන්. ඔබ ස්වාමීන් වහන්සේට ප්‍රශංසා කරනකොට ඒ වචනේ බලය තිබෙනවා. ආමෙන්. අපි බලය ඇති ජීවනයේ වචන කතා කරන මිනිස්සු වෙන්න අවශ්‍යයි. ආමෙන්. ඔබගේ ජීවනයේ රැඳී තිබෙන්නේ ඔබගේ වචනය මතයි. එතකොට ඔබගේ මරණය රැඳී තිබෙන්නේ ඒත් වචනය මතයි. ආමෙන්. මම නැවත කියනවා. ඔබගේ ජීවනය රැඳී තිබෙන්නේ ඔබගේ වචනය මතයි. ඔබගේ මරණය රැඳී තිබෙන්නේ වචනය මතමයි. ආමෙන්. ඔබ ප්‍රවේශම් වෙන්න ඕනේ. ඔබම මේ සත්‍යතාවයට ඇතුල් වෙන්නම අවශ්‍යයි. අපි මේ සත්‍යතාවය දැනගන්නම අවශ්‍යයි. මොකද ඒ තුල අපගේ ජීවන රටාව වෙනස් කරගත යුතු තිබෙනවා. ආමෙන්. අපි ආශිර්වාද කරොත් එතනට ආශිර්වාදයක් තිබෙනවද නැද්ද? තියෙනවා. අපි ශාප කරොත් ශාප වෙනවා. හැබැයි අපගේ ජීවනය අපේ වචන වල තිබෙනවා කියලා අපි අමතක කරන්න නරකයි. අපේ නිවස තුල එහෙම නැත්නම් අපේ ගෙදර තුල අපි යන තැන, අපි රැකියාව කරන තැන, අපි බස් එකට යන තැන, අපි කඩේට යන තැන, අපි යන වාහනේ තුල, අපි කතා කරන වචනේ තුල ජීවනය නික්මෙන්න අවශ්‍යයි. ආමෙන්. ආමෙන්. දැන්
දැන් මේ අපි කතා කරන හැම වචනයක්ම මේ ගිණුම් දෙකට යනවා. මොනවද ගිණුම් දෙක? අපි බැංකුවට ගිහලා account එකක් open කරද්දී නමක් දානවනේ. හරි. එතකොට එක account එකක් තමයි ජීවනයේ account එක. අනිත් එක මරණයේ account එක. හරි. දැන් මේ හරබර නෙවෙයි. කෙලිම accounts දෙක. ඒකට අපි ජීවනයේ කතා කරන ඒවා save වෙන්නේ ජීවනයේ account එකේ. අපි මරණයට කතා කරන දේවල් save වෙනවා මරණයේ account එකේ. දැන් දවස් අන්තිමේදී බලනවා කෝකේද සල්ලි වැඩියෙන්ම තියෙන්නේ. හොඳයිද නරකයිද? දැන් දැන් අහන්නේ ප්‍රශ්නයක්. හැබැයි ඔයාලා හිතාගන්න ඔයාගේ සල්ලි වැඩිපුරම තියෙන්නේ කොයි account එකේද? දැන් ගිහිල්ලා ෆෝන් එක අරන් බලන්න එපා BOC එකේ කමර්ෂල් බැංකුවේ account එකේ තියෙන සල්ලි කොච්චරද කියලා. මම මේ විහිළුවක් නෙමෙයි කියන්නේ. ජීවනයයි මරණයයි අපගේ වචන තුල තිබෙනවා. අපි කතා කරන දේ, අපි යාඥා කරන දේ ඒක ඒ ආකාරයෙන්ම වෙන්න යනවා. අපි කියන්නව දේ තුල බලය තිබෙනවා. ඇයි? අපි ජීවමාන දෙවියන් වහන්සේගේ පුත්‍රයව සිටිනවා. ආමෙන්. ආමෙන්. ඇත්තටම පුත්‍රයෝද? කමන්නේ. තවපොඩක් ඉස්සරහට යන්න. පාවුල් තුමාට මං කිව්වා ජීවමාන දෙවියන් වහන්සේගේ යේසුස් ක්‍රිස්තුස් වහන්සේගේ පුත්‍රයෙක් කියලා. යේසුස් වහන්සේගේ ඇදහිලිවන්තයෝ කී දෙනෙක් ඉන්නවද මේ ස්ථානේ? 1 2 3ක් ඉන්න ඉන්ද්‍රක ෂුවර් නැතුව ගෙස්සනවා. 4යි ඇදහිලිවන්තයෝත් අඩුවෙන් ඉන්නේ. එහෙනම් ඉතින් පුත්‍රයෝ ගැන කවර කතාවද කිව්වද? රයිට් කමන්නේ. ඇදහිලිවන්තයි පුත්‍රයයි දෙන්නේ දෙක නේද? එකයිද දෙකයි? දෙකයි. පැහැදිලි කරමු පස්සේ. දෙකයි. ඇදහිලිවන්තයා කියන්නේ කෙනෙක්, පුත්‍රයා කියන්නේ තවත් එක්කෙනෙක්. රයිට්. අපි ඉස්සරහට යමු. දැන් අපේ වචනය සාතාන්ව බඳිනවා. ආමෙන්. යේසුස් ක්‍රිස්තුස් වහන්සේගේ නාමයෙන් බඳිනවා ඔබ. යක්ෂව බඳිනවද නැද්ද? බැඳිනවද නැද්ද? යේසුස් ක්‍රිස්තුස් වහන්සේගේ නාමය ප්‍රකාශ කරපු ගමන් අපි ඒ කියපු දේ වෙන්න යනවා. ආමෙන්. ළඟින් ගන්න ඔයගේ වචනේ බලය තිබෙනවා කියලා. ඒ වගේම ඒ වචනය සාතාන්ව ඔබ තුළට නිදහස් කරනවා. ඒ වචනයම සාතාන්ව ඔබ තුළට නිදහස් කරනවා. ආයෙ කියන්න ඔබගේ වචනේ තුල බලය තිබෙනවා කියලා. සාතාන්ව බඳින්නත්, ඔයා තුළට නිදහස් කරන්නත් වචනේ බලය තිබෙනවා. මේ දේ අපි තුලමයි තිබෙන්නේ. ඒ නිසා අපි ප්‍රකාශ කරන වචනය නිදහස් වෙන්නේ කොහටද? මේ අවකාශයට, මේ වාතාවරණයට නිදහස් වෙනවා. ඒ නිදහස් වෙන හැම වචනයකම සුභ හෝ අසුභ බලයක් තිබෙනවා. ආමෙන්. ආමෙන්. ඒකට බලයක් දීලා තිබෙනවා. ඒ වචනය ගැන අපි ප්‍රවේශම් වෙන්න අවශ්‍යයි. අපි ක්‍රිස්තියානි මිනිස්සු විදිහට හැසිරෙන විදිය ගැන අපි ප්‍රවේශම් වෙන්න අවශ්‍යයි. අපේ වචනේ බලය තිබෙන ගැන අපි හිතා ගන්න අවශ්‍යයි. මේකයි දෙවියන් වහන්සේගේ සලස්මුනේ. මම කලිනුත් මතක් කරා. යේසුස් ක්‍රිස්තුස් දෙවියන් වහන්සේ හිස් අවකාශයට අණ කරලා මේ ලෝකෙ මැව්වේ උන්වහන්සේගේ වචනය කරන කොටගෙනයි. ඒ බලය උන්වහන්සේ අපටත් දීලා තිබෙනවා. අද අපි සභාව තුළ ජීවත් වෙන විදිය මෙන්න මේක නිසා වැදගත්. මේ දේශය තුළ අපි ජීවත් වෙන විදිය මෙන්න මේක නිසා වැදගත්. අපි මට සිස්ටර් කියලා තියෙනවා හින්ට් ගහන්න එපා කියලා. මං එද්දිත් දැන් කොහොම මට හින්ට් ගහන්න එපා කියලා. මං කොහොමද මං අද කෙලින් ගහනවා කියලා. මං හින්ට් ගහන්නේ නැහැ. මම අහන්න කැමතියි ඔබගේ. ඔබ සභාවේ ඉන්නව මිනිහෙක්ගේ මූණ අද බලලා හෙට බලන්නේ නැතිනම් මේ මාස ගානක් තිස්සේ කතා කරපු මිනිහයාගේ මූණ හෙට බලන්නේ නැත්නම් කතා කරන්නේ නැත්නම් ඔබේ ක්‍රිස්තියානිකම කොහෙද තිබෙන්නේ? ඒක ප්‍රශ්නයක් තියෙනවා. දැන් මම ඔබට කියන්න කැමතියි. අපි පහුගිය දවස්වල මම ගෙනලා මෙතනට දැම්ම පැදුරු දෙකක්. ඇයි මම පැදුරු දැම්මේ? දැන් කවුරුත් දැක්කේ නැද්ද පැදුරු හිටියේ කවුද කියේ? ළමයිට වාඩි වෙන්න. දැන් අද ළමයිකෝ මම එකක් කියන්න. ඔබගේ වයස අවුරුදු 8ට වැඩි. මගේ ඉඳන්ම කමන්නේ. මගේ දරුවගේ වේවා, ඔබගේ දරුවා වේවා. වයස අවුරුදු 8ට අඩු ළමයි, වැඩි ළමයි. මේ ස්ථානයේ ඔබත් එක්ක දැන් ඔබත් එක්ක නැත්තම් something wrong. වැරදිලා තිබෙනවා.
අපිට අපේ ඇතුලේ ඉන්න ළමයාව හදාගන්න බැරුව අපි කොහොමද ගිහිල්ලා එළියේ ඉන්න මිනිස්සුනේ මැදිහත්කාරකම් කියන්නේ? මං කෝ අපි අපිව හදාගන්න අවශ්‍යයි. අපි හදන්නේ නැත්තම්, අපි සොල්දාදුවගේ තැනට එන්නේ නැත්තම් අපි ගිහිල්ලා කොහොමද යුද්ධය කරන්නේ? අපි වෙන අයව හදන්න යන්න කලින් අපි හදාගන්න අවශ්‍යයි. ස්වාමීන් වහන්සේ කියනවා සහෝදර ගැහේ තියෙන කොටේ බලන්න කලින් මගේ කීර අයින් කරගන්නද? නෑ. සහෝදරගේ කීර අයින් කරන්න කලින් මගේ කොටේ අයින් කරගන්න ඕනේ. අපි හැදෙන්නේ නැතුව පිට හදන්න බෑ. කෝ සන්ඩේ ස්කූල් ටීචර්ස්ලා, කෝ අම්මලා, ඔයාගේ සන්ඩේ ස්කූල් ටීචර්කම තියෙන්නේ 8 ඉඳන් 8:45 9 වෙනකන් එතන ඇතුලේ විතරද? ඔයාගේ දෙමව්පියෝකම තියෙන්නේ ගෙදර ඉද්දි විතරද? ඔයා හැම අපි මේ ක්‍රිස්තියානිකම තියෙන්නේ පල්ලිය ඇතුළට ඇවිල්ලා එළියට යනකම් විතරද? මැරෙනකම් ඔයා ක්‍රිස්තියානි. ආමේන්. ළඟ ඉන්න කෙනාට කියන්න මැරෙනකම් ඔයා ක්‍රිස්තියානි කියලා. ඔයා බෞතිස්ම වුණේ මැරෙනකම් ස්වාමීන් වහන්සේ තුළට ඇතුල් වෙනකම්ම, ඒ ස්වර්ග රාජ්‍යයට යනකම්ම ක්‍රිස්තුස් වහන්සේගේ දරුවෙක් වගේ ජීවත් වෙනවා කියලායි. ආමේන්. එහෙම ජීවත් වෙන්න බැරි නම් ඔබ සභාවට එන්නත් එපා. මම කියනවා මම එන්නෙත් නෑ, මට එහෙම ජීවත් වෙන්න බැරි නම් ඔබ බෞතිස්ම වෙලා නැත්නම් ඔබ බෞතිස්ම වෙන්නත් එපා. යේසුස් ක්‍රිස්තුස් වහන්සේගේ නමට ඔබට හරියට උන්වහන්සේගේ පුත්‍රයෙක් විදිහට ජීවත් වෙන්න බැරි නම්, ක්‍රිස්තුස් වහන්සේගේ චරිතය ඔයා තුළ ජීවත් කරගන්න බැරි නම් ඔබ බෞතිස්ම වෙනවා කියන්නේ ඒක ලොකු දඬුවමකට භාජනය වීමක්. ප්‍රවේශම් වෙන්න. මේක දරුණු කාලයක්. මේක අවසාන කාලේ අවසානයට ඇවිල්ලා තියෙන දෙයක්. දැන් කවුරුත් හිතන්න එපා අද පාසල වෙඩි තියනවා කියලා. නෑ මම වෙඩි තියන්නේ නෑ. මම මේ කෑ ගන්නව නෙවෙයි. මම බයට වෙවුලනවා මේ දැන්. මොකද මේක ඒ තරම් දරුණුයි. ඔයාලා දැක්කද ඒ ගම් වතුර ගලන් ගිය වේගය? ඒ වීඩියෝ කරලා තිබුණු වීඩියෝ වල මේ තියෙන වේගය එක විනාඩි 10ක් යන්න කලින් ෂොනික ලොකු මහ ගම් වතුරක් වුණා. ඔයාලා දැක්කද? ඒ ගහගෙන ඇවිල්ලා තිබු ගල් අර මම අහගෙන හිටියා කවුද? දේශපාලඥයෙක් කියනවා ඒ ගල් ඇවිල්ලා ඇත්තුන් දාලවත් අදින්න බැරි ගල්ලු ඇවිල්ලා තියෙන පාරට. එහෙම විනාශයක් වුණා. ඔයයි මායි ජීවත් වෙන මේ දේශේ කවුද වග කියන්නේ? දේශපාලඥයෝ කියනවා, විපක්ෂයේ උන් කියනවා මුන් වැරදි කියලා. මුන් කියනවා නෑ අපි හරි කියලා. මම කියන්නේ කවුරුත් නෙවෙයි. ඔයයි මායි වැරදි. ඔයයි මායි වැරදි. ඇයි? ඔයයි මායි විතරයි මේක දැනන් හිටියේ. කාලගුණය වෙනස් වෙනවා කියලා, ගම් වතුර එනවා කියලා නෙවෙයි. මේ ස්වාමීන් වහන්සේගේ පැමිණීම අවසානයට අවිල්ලා තිබෙනවා. සුභාරංචි අහන්න නැතුව මිනිස්යන්ව යක්ෂයා ගිල ගන්නවා කියලා. දැනන් හිටිය කට්ටියක් හිටියා. ඒ මිනිස්සු නිශ්ශබ්දව හිටියා. ඒ මිනිස්සු සයිලන්ස් හිටියා. ඒ මිනිස්සුන්ගේ වගකීම ඉෂ්ට කරේ නැහැ. ඒක නිසයි ස්වාමීන් වහන්සේගේ දඬුවම ආවේ. හැබැයි දඬුවමට පාත්‍ර වුණේ දැනන් හිටපු මිනිස්සු නෙමෙයි. අහිංසක මිනිස්සු. අහිංසක මිනිස්සු. ඒ මිනිස්සු කවදා හරි දවසක මම දන්නේ නැහැ මොකද්ද වෙන්න යන්නේ කියලා. අනේ අපි දැනන් හිටියානම් මේක වෙන්නේ නෑනේ කියලා කිව්වොත් කවුද ඒ ආත්ම වලට ගණන් දෙන්නේ? අපි අපේ ජීවිතය 180ක ටර්න් එකකට හරිව ගන්න ඕනි. සම්පූර්ණ පරිවර්තනයක් ඔයාගේ මගේ ජීවිතවල වෙන්නම අවශ්‍යයි. තවත් හිතන්න එපා මේ ලෝකේ ඉන්න කාව හරි සතුටු කරන්න. අපි පසුතැවිලි වෙන්න අවශ්‍යයි මගේ සහෝදරය සහෝදරිය. දේව දරුවනේ අපි පසුතැවිලි වෙන්න අවශ්‍යයි. අපි ගත කරපු ජීවිතය ගැන, අපි කතා කරපු වචන ගැන, අපි ක්‍රියා කරපු විදිය ගැන, මෙතෙක් කල් අපේ ජීවිතේ හදපු සැලසුම් ගැන ඔබ දුක් වෙන්න අවශ්‍යයි. අපි දුක් වෙන්න අවශ්‍යයි. අපි පසුතැවිලි වෙන්න අවශ්‍යයි. මේ මාර්ගය නිසායි අද ඒ අසරණ මිනිස්සු විනාශ වෙලා ගියේ. ස්වාමීන් වහන්සේ අපිට කතා කරා අපගේම නියෝග වලින් අපි දෙවියන් වහන්සේගේ වචනය අවලංගු කරනවා කියලා. මේක ස්වාමීන් වහන්සේ ඔයාටයි මටයි අද කතා කරන දේ. අපි ප්‍රවේශම් වෙන්න අවශ්‍යයි. මේ වචනය තුලින් අපි ස්වාමීන් වහන්සේගේ ඒ වචනේ අවලංගු කරලා අපේ නියෝගයට නම් අපි ජීවත් වුණේ. අපිට තියෙන බඩේ අමාරුවකට ස්වාමීන් වහන්සේගේ වචනේ අවලංගු වුණා නම්, අපේ තියෙන ඔළුවේ කැක්කුමට ස්වාමීන් වහන්සේගේ වචනේ අවලංගු වුණා නම්, අපේ තිබෙන යම් කිසි වෙන මොනවා හරි හේතුවකට, අපේ තියෙන අධ්‍යාපනය වේවා, අපේ ඉන්න අම්මා තාත්තගේ කැමැත්ත ඉෂ්ට කරන්න ගිහිල්ලා වේවා,
ස්වාමීන් වහන්සේගේ වචනේ අවලංගු වුණා නම් පසුතැවිලි වෙලා සමාවිල්ලන්න. ස්වාමීන් වහන්සේ එපා කියපු දෙයක් ඔයාගේ මගේ මම මේ කියන්නේ අන්තර්ජාලෙත් යන නිසා. මම මේ කියන්නේ ගැලවීම ලබලා ජීවමාන යේසුස් ක්‍රිස්තුස් වහන්සේගේ පාලනයට ඔයාගේ ජීවිතේ ඔයා බාර දුන්න කෙනෙක් නා. ගැලවීම මම තවත් පහත් කරලා කියන්න. ඔයා බෞතිස්ම ලබලා වතුර බෞතිස්මය ලබලා යේසුස් ක්‍රිස්තුස් වහන්සේ තුළ පරණ මනුෂ්‍යයා මරලා අලුත් මනුෂ්‍යයෙක් විදිහට නැගිටලා යේසුස් ක්‍රිස්තුස් වහන්සේට ඔයාගේ ජීවිතේ බාර දුන්න කෙනෙක් නා. ඔයාගේ ජීවිතේ ශුද්ධ ලියවිල්ල නැති වෙන කිසිම දෙයක් ඔයාගේ ජීවිතේ වෙන්න බෑ. වෙන මොන මනුෂ්‍යයෙක්වත් ඒ දේ වෙන්න බෑ. උන්වහන්සේගේ ආඥානපනත් ආරක්ෂා කරන එක කරන්නම ඕනි. ආමෙන්. ආමෙන්. ඔයා ස්තුති කරන්න දෙවන්න වහන්සේට. ස්වාමීන් වහන්සේ කියන්නේ බලවත් වූ ස්වාමීන් වහන්සේ. උන්වහන්සේ තව අවස්ථාවක් අපිට දීලා තිබෙනවා. මේ අවස්ථාව තදින් අපි අල්ල ගන්න අවශ්‍යයි. ඒ අල්ලගෙන අපි ගමනක් යන්න අවශ්‍යයි. මගේ සහෝදරයා සහෝදරිය කාට වැහිලා තිබුණාද? අපි කරන කියන දේ ස්වාමීන් වහන්සේ ඉදිරියේ විවෘතව තිබෙනවා. ආමේන්. උන්වහන්සේ දන්නවා අපි කරේ මොකද්ද කියන දේ. අපි ඉන්න තැන මොකද්ද කියලා. මෙතන ඉඳගෙන අපි ඉන්නව සිතුවිල්ල මොකද්ද කියලා උන්වහන්සේ දන්නවා. ළඟ ඉන්න ස්වාමි පුරුෂයා භාර්යාව දන්නේ නැති වෙන්න පුළුවන්. පාස්ටර් දන්නේ නැති වෙන්න පුළුවන්. මගේ තුල තියෙන දේ ඔයාලා දන්නේ නැති වෙන්න පුළුවන්. හැබැයි ස්වාමීන් වහන්සේ ඉදිරියේ සියල්ල නිරාවරණයයි. උන්වහන්සේ දන්නවා මොකද්ද වෙන්න යන්නේ මොකද්ද කරන්න ඕනි කියලා. නමුත් අද අපි කියන්න යනවා නම් ස්වාමිනී මේ මොහොතේ ඉඳන් මම පසුතැවිලි වෙනවා. මං ගත කරපු ජීවිතේට මම දාලා තිබුණු සැලසුම් වලට ඔබට පුළුවන් ඇති මගේ සහෝදරයා සහෝදරිය මිනිස්යන්ට පුළුවන් ඇති අවුරුදු ගණන් සැලසුම් කරන්න. මං අරක කරනවා මේක කරනවා මේ විදිහට ජීවත් වෙනවා අර විදිහට ජීවත් වෙනවා Facebook එකේ දානවා මිනිස්සු අවුරුදු ගණන් හම්බ කරපු දේ එක ෂණකයෙන් දාලා යන්න වෙනවා. ලස්සන තරුණයන්ව පෙන්වන කාර් ඉස්සරහා ගහපු ෆොටෝස් මිනිස්සු පව් කොච්චර අමාරුවෙන් හම්බ කරපු දෙයක් නෑ ජීවිතෙත් නෑ. සමහරක් අය දාලා තියෙන වාහනෙත් එක්කම මෙයා අතුරුදන් කොයිද කියලා දන්නේ නෑ. වෙච්ච දෙයක් දන්නේ නෑ. ඔයයි මයි හම්බ කරන දේවල් ඔය කාලේ කාගෙන ඉතුරු කරන හම්බ කරන හැම දෙයක්ම දාලා යන්නම වෙනවා. කවදාකවත් එක ගෙනියන්න වෙන්නේ නෑ. ඔබ සදාකාලික ජීවනයට හම්බ කරන මිනිසෙක් වෙන්න. ආමෙන්. account එක ජීවනයේ account එක වැඩි වෙන්න අවශ්‍යයි. ආමෙන්. ඒක පුරවන එකයි අපේ වගකීම තිබෙන්නේ. දැන් අපේ account එකේ පිරලා තියෙනවනේ මොනවාද? මරණයේ account එකේ වැඩියෙන් පිරලා තිබෙනවනම් ඔබ මතක තියාගන්න. දේව රාජ්‍යයට හෝ දෙවියන් වහන්සේට ලං වෙන දේවල් ඔබගෙන් අඩු වෙලා තිබෙනවා. එහෙනම් ඔබ බලන්න ඕනි ඔබගේ ජීවිතේ ආපස්සට හැරිලා මොනවාද මගේ ජීවිතේ ස්වාමීන් වහන්සේගෙන් හෝ එහෙම නැත්නම් දේව රාජ්‍යයෙන් හෝ දෙවියන් වහන්සේගෙන් ඈත් වෙන දේවල් මොනවාද මගේ ජීවිතේ තියෙන්නේ? ඒ තියෙන දේවල් අද ඔබ ඉවත් කරගන්න අවශ්‍යයි. ආමෙන්. මං කියන දේ මේ වෙනකන් තේරෙනවා කියන කට්ටිය අත උස්සන්න. ආමෙන්. තේරෙන්නේ නැත්නම් අහන්න දුවේ පුතේ ගොඩක් ආදරෙන් කියන්නේ. මොකද මට පහුගිය දවස්වල මම දවස් 4ක් විතර පහුගිය සතියේ එක දිගට දේවදාසයන්ට කෝල් කර මේ දේවල් ගැන කතා කරා. සමහරක් ඒවා මටම තිත්ත වුණා. මොකද්ද මේ ජීවිතේ? මගේ සහෝදරයා සහෝදරිය අපි මේ දේශය වෙනුවෙන් හිට ගන්න මිනිසෙක් වෙන්න අවශ්‍යයි. ආමෙන්. දැන් මෙතන කතා කරනවා අර දිවස්වරු මේ ප්‍රොපේතවරු කියලා කතා කරනවා. කවුද මේ දේශය වෙනුවෙන් නැගිට්ටේ? එක්කෙනෙක් නෑ. මම ගොඩක් වෙලාට කිව්වා මම මතක විදිහට මම ගිය සතියේ එහෙම නැත්නම් half night prayer එක තිබ්බා ගිය සතියේ. ඒකෙදි හරි මම කිව්වා මේ දේශයේ ඉරණම වෙනස් කරන සුළුතරේ කවුද? ක්‍රිස්තියානි ඔයයිමයි. ආමෙන්. ආමෙන්. මේ දේශයේ ඉරණම වෙනස් කරන සුළුතරේ ඔයයිමයි. ඉරණම වෙනස් කරන්න එකෙක් නෑ මේ දේශේ. මමත් නෑ ඔයත් නෑ. මේ අන්තර්ජාලය හරහා මේක බලන ඒ අයත් නෑ. එහෙම හිටියනම් මේ දේශෙට මෙහෙම දේවල් වෙන්නේ නැහැ. මේ විනාශය වෙන්න යන්නේ නැහැ. ඒ විනාශ වෙච්ච මිනිස්සු විනාශ වෙන්න යන්නේ නැහැ. ඔයයිමයි සුභාරංචි කියලා තිබුණා නා. අපි යාඥාවේ මිනිස්සු මේ දේශය වෙනුවෙන් අනිත් හැම දේම පැත්තකට දාලා මේ දේශය වෙනුවෙන් මැදිහත්කාරකම් කරන යාඥාවේ මිනිස්සු නැගිටින්න අවශ්‍යයි. ආමෙන්. ඒක නැගිටින්නේ මේ 100ට එකතුලිනුයි.
ඔයාද මමද අපි හැමෝම නැගිටින්න අවශ්‍යයි. අපි ගත කරපු ජීවිතය තවත් ඒ ජීවිතයට යන්න එපා. තවත් ඒ ජීවිතයට යන්න එපා. වෙනස් වෙන්න. ළඟින් ඉන්න කෙනාට කියන්න ඔයා ගත කරන ජීවිතය සම්පූර්ණ වෙනස් කරන්න කියලා. දැන් අපි මෙහෙම කතා කරාම අපිට පුළුවන් ද වෙනස් වෙන්න? කවුද අපිට බාධා කරන්නේ? දැන් අපි වෙනස් වෙන්න තීරණය අරන් මෙතන යනවා. දැන් කවුද අපිට බාධා කරන්නේ? අන්න ඉන්න ලොකු බාප්පා ගැන කිව්වා. ඇහුණටක් ගාලා. රයිට්. අපි බලමු කවුද බාධා කරන්නේ කියලා. කියමු මාක් පොතේ 9:43 ඉඳන් 47ට වෙනකම්. මාක් පොතේ නුඹේ අත නුඹට බාධා කෙරේ නම් ඒක කපා දමන්න. දැන් යක්ෂයාද? බාධා කරේ යක්ෂයාද? නෑ කවුද? අපේ? දැන් කවුද මාත් එක්ක අත පොදුවේ තියන් ඉන්නේ? මගේ අත. අර ගොඩක් අයට මම කියනවා දැන් ඔය දන්න අය ඉන්නවා දැන් hina වෙනවා ආයෙ මේක කියයි කියලා හිතලා. සමහරක් කියනවා අපේ වයිෆ්. මම අහන කාගේ වයිෆ්? මාත් එක්ක කිව්වම අපේ වයිෆ් කියලා මාර කේස් එකක් කියලා මගේ ක්‍රෙඩෙන්ෂල් එකක් ගහලා යනවා. අපේ වයිෆ්ලා නෑ. මගේ වයිෆ්. මගේ මාත්‍යා. පොදුවේ තියන් ඉන්නවද කවුරුත් වයිෆ් නෑනේ? නෑ. මාත්‍යාව පොදුවේ තියන් ඉන්නවද? නෑ. දැන් මේ ස්ථානේ කතා කරනදී වේලුවෙන් කිව්වට කමක් නෑ. සීරියස් හිතන්න. මේ ස්ථානේ කතා කරනවා මගේ අත දැන් මේ නුඹේ කියලා කියන්නේ ඔයාගේ මගේ අත මට බාධා කරනවා නම් මොකද කියන්නේ කියවන්නේ සර්. නුඹේ අත නුඹට බාධා කෙරේ නම් ඒක කපා දමන්න. ආමෙන්. අත බාධාවක් නම් අත කපා දාන්න. හරි. අත් දෙක ඇතුව නිරයට එනම් නොනිවෙන ගින්නට පැමිණීමට වඩා අබ්බගාතව ජීවනයට ඇතුල් වීම නුඹට හොඳය. ආමෙන්. විහිළුවට නෙවෙයි. අත නැතුව ඉන්න එක ආශිර්වාදයක්. මොකද අපිට සදාකාලික ජීවනයේ තිබෙනවා. අත තියාගෙන ඒකත් එක්කම ගිහිල්ලා සදාකාලික නිරේ ඉන්න එපා. හැමදාම පිච්චි ඉන්න ජීවිතයක් ඒක ගත කරන්න එපා. මේක වෙනස් වෙන්න අපි කියන මෝසස්ගේ ව්‍යවස්ථාවනේ ඕක මේක නව කිවිසුම. හැබැයි මේ කියවන්නේ කොහෙද? පරණ කිවිසුමද නව කිවිසුමද? නව කිවිසුම. අලුත් කිවිසුම තමයි මේ කියවන්නේ. මේකේ කතා කරනවා අත නැතුව ස්වර්ගයට යන එක ආශිර්වාදයක්. අත තියාගෙන නිරයට යනවට වඩා. ඊට පස්සේ නුඹේ පය නුඹට බාධා කෙරේ නම් ඒක කපා දමා පන්න. දෙපය ඇතුව නිරෙහි හෙළනු ලැබීමට වඩා කොරව ජීවනයට ඇතුල් වීම නුඹට හොඳය. මම මෙහෙම කියන්න. අපි පාදවලින් යන්නේ කොහෙටද? පාදවල ප්‍රයෝජන ගන්න මොන දෙයටද? හිතන්න හොඳට. අද ඔයගොල්ලෝ මම දැන් මේ කියන හැම දෙයක්ම ගන්න අද අපි රාත්‍රී භෝජන මේසෙට යන්න යනවා. මේ හැම දෙයක්ම හොඳින් අරගෙන හොඳින් වෙනස් වෙලා අද අලුත් ජීවිතයකට අපි ලැබෙන්න ඕනි. ආමේන්. මේ දේ හොඳින් හිතර ගන්න. අපේ කකුල් දෙකෙන් අපි යන්නේ යහපත් දූ දෙයටමද? දෙවන්නාසක සුභාරංචිය අරගෙනමද අපි යන්නේ? වෙන දෙයකටද පාවිච්චි කරන්නේ? එහෙමනම් වෙන දෙයකට යනවා නම් ඒ කකුල කපලා දාලා ඔබ එක තැනක ඉඳලා අබ්බගාතෙක් විදියට ස්වර්ගයට යන එක ආශිර්වාදයක්. පාපයට වැටෙන්නේ නැතුව එක කාදයක් තියාගෙන ස්වර්ග රාජ්‍යයට යන එක ආශිර්වාදයක්. ළඟ ඉන්න කෙනාට කියන්න අනේ හොඳින් අහගන්න කියලා. ආමේන්. නිදා ගන්න එපා. වෙන මුකුත් හිතන්න එපා. මට හිතින් බනින්නත් එපා. හැබැයි ස්වාමින් වහන්සේගේ වචනයට හොඳින් සවන් දෙන්න. කියන්න. නුඹේ ඇස නුඹට බාධා කෙරේ නම් ඒක උගුලා දමා පන්න. ඔබගේ ඇහෙන් බැලුවම ඒකනම් පට්ට කෑල්ල ඒක බලන්න මාර ආසයි එහෙම කියලා හිතනවනම් මගේ මිනිහට වඩා එයා ප්‍රසන්නයි කියලා හිතනවනම් මෙන්න මෙතන පාපයක් තියෙනවා ඒක ප්‍රවේශම් වෙන්න. ඒකයි මේ කතා කරන්නේ. මේවා දැන් හංග කියලා තේරුමක් නැහැ. ඔයාගේ ඇහෙන් බැලුවම හිතනවනම් අනේ මේකම බලාගෙන මට ඉන්න ආසයි කියලා එතන ඒ ඇහැ ගලවන්න.
ඒ ඇහැ නැතුව ස්වර්ගයට යන එක ආශිර්වාදයක්. මොකද ඒ ඇහෙන් බලන ඒ ප්‍රියජනක දේ ඔයාගේ ජීවිතේ සදාකාලික ගිනිවලට ගෙනියන්න යනවා. ප්‍රවේශම් වෙන්න. මගේ මිනිහට වඩා අරයා ගාව තියෙන මේක හොඳයි අරක හොඳයි කියලා දකින්නවනම් එයා බලන විදිහ හොඳයි කියලා දකින්නවනම් ප්‍රවේශම් වෙන්න ඈ ගලවලා දාන්න. ඒක නොදක ඉන්න එක ආශිර්වාදයක්. මොකද ඒක නොදක ඉන්න ඔබ සදාකාලික ජීවනය හිමි කරගන්න යනවා. ආමේන්. ඒ ඇහෙන් බලන දේ ගැන ප්‍රවේශම් වෙන්න. තරුණ තරුණියනි ඔබ අසභ්‍ය වීඩියෝ දර්ශන බලනවා නම් ඒවත් එක්ක බලලා මේක හොඳයි කියලා හිතනවා. ඒක බලන ඇස් දෙක උගුල්ලන්න එහෙම නැත්නම් ෆෝන් එක පොඩි කරලා දාන්න. ඒක ආශිර්වාදයක්. මොකද ඔබට සදාකාලික ජීවනය හිමි වෙන්න යනවා. මේ පාප අපිව අහු කරගත්තොත් ස්වාමීන් වහන්සේ ඉදිරියේ අපි උන්වහන්සේගේ වචනය අවලංගු කරපු මිනිස්සුયો කියලා වෙනවා. ප්‍රවේශම් වෙන්න ඉස්සරහට යන්න. ඇස් දෙක ඇතුව නිරයේ හෙළනු ලැබීමට වඩා එක ඇසක් ඇතුව දිව්‍යයන් වහන්සේගේ රාජ්‍යයට ඇතුල් වීම නුඹට හොඳය. ආමේන්. රයිට්. ඔබයි මායි රයිට් ඇති. ඔබයි මායි මේ දේශයේ සිද්ධ වෙන ලකුණු හඳුනා ගන්න අවශ්‍යයි. දැන් මේ මොකද්ද වෙමින් පවතින්නේ කියලා අපි හඳුනා ගන්න අවශ්‍යයි. මොකද උන්වහන්සේ වෙනුවෙන් නැගිටින මිනිස්සෙක්ව උන්වහන්සේ සොයනවා. ආමේන්. ආමේන්. රෝම පොතේ අනේ ශර තරණතෝ කියවන්න පොතේ රෝම 8:20-22 මේ පදය හොඳින් අවධානය යොමු කරන්න. මක්නිසාද මැවිල්ල නිෂ්ඵල භාවයට යටත් කරන ලද්දේ ඒකේම කැමැත්තෙන් නොව ඒ මැවිල්ලම ජරාවේ වහල්කමින් නිදහස් වී දෙවියන් වහන්සේගේ දරුවන්ගේ මහිමයේ නිදහස්කමට පැමිණෙන්නේය යන බලාපොරොත්තුවෙන් එය යටත් කළා වූ තැනන් වහන්සේ නිසාය. ආමේන්. දැන් මේ කියන පදේ අපිට තේරෙන්නේ නැතුව ඇති. නමුත් හිතන්න මැවිල්ල එහි නිෂ්ඵල භාවයට යටත් කරන ලද්දේ ඒකෙම කැමැත්තෙන් නොව ඒ මැවිල්ල ජරාවේ වහල්කමෙන් නිදහස් වී ඒ මැවිල්ල ජරාවේ වහල්කමෙන් නිදහස් වී දෙවියන් වහන්සේගේ දරුවන්ගේ මහිමේ නිදහස්කමට පැමිණෙන්නේ යන බලාපොරොත්තුවෙන් ඒ යටත් කළා වූ තනන් වහන්සේ කරුණ කොටගෙනය. දැන් යේසුස් ක්‍රිස්තුස් වහන්සේ අපි වෙනුවෙන් ජීවිතේ පූජා කළේ අපි නැගිටලා උන්වහන්සේගේ ස්වභාව ධර්මය උන්වහන්සේට අවශ්‍ය විදිහට පාලනය කරයි කියලායි. ආමේන්. ආමේන්. දෙවියන් වහන්සේ ලෝකයේ මවලා මිනිස්සුන්ට ගා මේක උඹලා ආණ්ඩු කරන්න ඕනි. මේක උඹලා පාලනය කරන්න ඕනි. දැන් මොකද උනේ? යක්ෂයා ඇවිල්ලා රවට්ටුවා. මැවිල්ල මිනිස්සුව පාලනය කරන තැනට ආවා. දැන් මොකද උනේ? ස්වාමීන් වහන්සේ කිව්වා නැහැ. මම ඔයාලා වෙනුවෙන් ගැලවුම්කාරයෙක් යවනවා. ඒ වූ ගැලවුම්කාරයා පුත්‍ර යේසුස් ක්‍රිස්තුස් වහන්සේ. උන්වහන්සේ ජීවිතේ පූජා කරලා අපිට දුන්න නව ජීවනයක් මැවිල්ල පාලනය කරන්න නැගිටින පිණිස බලයක් දුන්නා. ආමේන්. දැන් අපි මොකද කරලා තියෙන්නේ? අපි තාමත් හිටගෙන ඉන්නවා. අපි නැගිටලා නැහැ. අපි නැගිට්ටනම් මේ දේ සිද්ධ වෙන්න යන්නේ නැහැ. මේ දේශයේ මිනිස්සු අද මේ විදිහට විනාශ වෙලා යන්නේ නැහැ. නොදැනත්කමින් ඒ මිනිස්සු මැරලා යන්නේ නැහැ. අපි නැගිට නැති නිසා. අපි නැගිට නැති නිසා සුළුකුණාටු ඇවිල්ලා මේ විනාශය වුණා. මගේ සහෝදරය සහෝදරිය සුලිකුණාටුව හරි නේද මං කිව්වා. සුලිකුණාටුව ආවේ මොකටද? කොයි විදියට හරි ස්වාභාවිකව හරි කෘතිමව හරි මේ ආපු සුලිකුණාටුව ආවේ මොකටද? මෙච්චර වෙලා ඔබ වචනේ අහගෙන හිටියනම් ඔබ උත්තරේ දෙනවා. සුළුකුණාටු ආවේ ඔබගේ මගේ එමෙත ක්‍රිස්තියානි ස්වභාවයේ ඇස් අරින්නයි. ආමේන්. ඔබ නැගිටවන්නයි. ආමේන්. ඔබගේ වගකීම මගේ වගකීම අපි කරපු නැති නිසා අපේ ඇස් අරලා පෙන්නවා මෙන්න බලපන්. මොකද්ද වෙන්න යන්නේ? ඔයයි මායි නිශ්ශබ්දව ඉන්න එකේ විනාශය අසරණ මිනිස්සු වින්දා. අද සුළුකුණාටු අපිට කියන දේ ඒ තුලින් ස්වාමීන් වහන්සේගේ පණිවිඩය
ඇස් ඇරලා වැඩ කරන්න. දැන් නැගිටින්න වෙලාව. මේ දේශය වෙනුවෙන් මැදිහත්කාරකම් කරන්න ඔයයි මයි තව පස්සක ගහිටන දැන් වෙලාව හරි. මේ රඹුකන ප්‍රදේශයේ ගලව ගන්න මිනිස්යන්ට සුභාරංචි ගන්න දැන් වෙලාව හරි. මේ පණිවිඩය ඔයයි මයි කියන්නම අවශ්‍යයි. ආමේන්. ආමේන්. දැන් අදහිලිවන්තයා කවුද? අදහිලිවන්තයා කියන්නේ කාටද? සිස්ටර් රුක්ෂි මේ දවස්වල බෞතිස්ම පන්තියක් කරනවා. හැමෝම බෞතිස්ම පන්තියට සහභාගී වෙන්න. ඇදහිලිවන්තයෝ කියන්නේ කවුද කියලා අපි දන්නේ නැතුව අපි ඇවිල්ලා පල්ලියේ වාඩිලා ඉන්නවා. ඇදහිලිවන්තයා කියන්නේ මගේ සහෝදර සහෝදරවරුනි ඉරිදා උදෑසන 9 වෙනකොට බයිබලය අරගෙන සභාවට ඇවිල්ලා වාඩි වෙලා ඉන්නා පුජ්‍යලයා ඇදහිලිවන්තයා නම් වේ. හරිද? ස්වාමින් වහන්සේව පුත්‍රයා කියලා පිළි අරගෙන උන්වහන්සේත් එක්ක ගමන යන මිනිස්සෙක්. අද මම ඔබට කියන පුත්‍රයා කියන්නේ කවුද? දෙවන්නාසික පුත්‍රයෝ කියන්නේ ක්‍රිස්තුස් වහන්සේව තමාගේ චරිතය කරගෙන ජීවත් වෙන මිනිසයා. එයාටයි ක්‍රිස්තුස් වහන්සේගේ දරුවෙක් කියලා කියන්නේ. ආමෙන්. එයා වෙනස්. එයාට තාත්තට කියන දේ දැනෙනවා. එයාට තාත්තට කියන දේ දැනෙනවා. තාත්තගේ හිතේ තියෙන වේදනාව දැනෙනවා. දැන් ඇදහිලිවා අන්න කියමු වැඩේ. දැන් ආවා මුතු එකක්. ඇදහිලිවන්තයාගේ වෙනස මං කියන්නද? දැන් ඔය දේශපාලඥයෝ ඉන්නවනේ. දැන් ගියපාර ඡන්දේ දුන්න කාට නෑ එපා. ඡන්දේ දුන්න කෙනා වැඩක් නෑ. දැන් ඔය යනවනේ YouTube එකේ විශේෂ කතා යනවා. ආණ්ඩුවට බයිනෙවුන් ඉන්නවා, විපක්ෂයට බයිනෙවුන් ඉන්නවා, විපක්ෂය හොඳ කියනෙවුන් ඉන්නවා. දැන් ඔයාලට අපේ තාත්තා බලන් හිටියොත් දැන් මට බයිනෝක. දැන් ඒක එනවා. දැන් එතකොට අපිට ආණ්ඩුවට බයිනකොට අපිට දුක හිතෙනවා. හිතනයි ඇතිනේ. නෑ අතුස්සන්න එපා. ආණ්ඩුවට බයිනකොට දුක හිතනවා ඉන්නවා. ඊගාට විපක්ෂය දැන් කෑ ගහගෙන අපිට දෙන්න අපිට දීපන් අපි කරන්නම් කියනකොට ඒ පැත්තට තමයි දෙන්න ඕනේ කියලා හිතන කට්ටියක් ඉන්නවනේ. අන්න ඒ අයට කියන්නේ කවුද? ඇදහිලිවන්තයෝ කියලා. ඇයි කැක්කුමයිනේ. මරා ගන්න හිතෙනවා. නේ? මරා ගන්න හිතෙනවා. නමුත් පුත්‍රයා කියන්නේ කවුද? හදවතින් පියාගේ හදවතේ තියෙන වේදනාව සතුට ඒකේ ආකාරයෙන්ම දැනෙන කෙනා පුත්‍රයා. විනාශ වෙන මිනිස්සු ගැන පියාණන් වහන්සේගේ යේසුස් ක්‍රිස්තුස් වහන්සේගේ හදවතේ තියෙන වේදනාව ඔයාට දැනෙනවා නම් ඒ කැක්කුම ඇතුව දුවනවා නම් ඒ කැක්කුම ඇතුව මිනිස්සුන්ව බේර ගන්න යනවා නම් අන්න ඔබ ස්වාමී යේසුස් ක්‍රිස්තුස් වහන්සේගේ පුත්‍රයෙක් පවුල්තුමා වගේ. ඒ සුභාරංචි පණිවිඩය කියාගෙන යන කෙනා. එයා යේසුස් ක්‍රිස්තුස් වහන්සේගේ පුත්‍රයෙක්. ආමෙන්. මෙන්න මේ පුත්‍ර භාවයට ඔබයි මා යන්න ඕනේ. දැන් ඔයාලා නිර්ණායක දෙක තියෙනවා පැහැදිලි කරගන්න. මේක හිතාගෙනවත් ආවේ නැහැ දේශපාලඥයෝ එකපාරට මතක් වුණා. නමුත් ඒක ගැන කැක්කුමක් තියෙනවා නම් ඒක ඇවිල්ලා නිකන්. අපි ඇදහිල්ලන්ත වුණාම අපිට ඇදහිල්ලක් තියෙනවා. මොකක්ද ඇදහිල්ල තියෙන්නේ? පෙට්‍රල් කෑන් එකක් ගෙනල්ලා දාලා මේ මේසේ උඩට දාලා ගිනි කූරක් ගැහුවොත් මේක ඇවිලෙනවා. ඇදහිල්ලක් තියෙනවද නැද්ද? පෙට්‍රල් කෑන් එක දැම්ම පිච්චෙනවද නැද්ද? පිච්චෙනවා. අපිට ඇදහිල්ල තියෙනවා. ඒක වෙනස්. නමුත් පුත්‍රයා කියන්නේ පියාණන්ගේ කැමැත්තම පමණක් ඉෂ්ට කරන කෙනා. හිතන්න යේසුස් ක්‍රිස්තුස් වහන්සේ ගැන. යේසුස් වහන්සේගේ ජීවිතේ පටන් ගත්ත තැන ඉඳන් අවසානයේ දක්වාම එතුමගේ අරමුණුනේ මොකක්ද? එයා කරේ මොනවාද? කතා කරේ මොනවාද? හැසිරුනේ කොහොමද? වචනේ පාවිච්චි කරේ කොහොමද? දේවල් කරේ මොනවා හින්දාද? තමාගේ බඩගින්න නිවා ගන්න ගල රොටි කරන්න පුළුවන්කමක් තිබුණාද නැද්ද? තිබුණා. නමුත් කරාද? නෑ. ඒක පියාණන් වහන්සේගේ කැමැත්ත නම් ඒක වෙයි. හැබැයි ඕනෙලාට 5000කට කන්න දෙන්න එක වචනයයි 5000කටම කන්න දුන්නා. අකුණක් ආවා, බෝට්ටුව ආවා, කුණාටුවක් ආවා. මොකද උනේ? එක වචනයයි සම්පූර්ණ සයිලන්ස්. කවුද? පුත්‍රයා. පුත්‍රයා ඉන්න තැන සුභාවදාම පාලනය වෙනවා. ආමේන්. ආමේන්. අද ස්වාමීන් වහන්සේගේ පුත්‍රයෝ කී දෙනෙක් අපේ දේශයේ ඉන්නවද? අවාසනාවක තරම එක්කෙනෙක්වත් නැහැ. මමත් නැහැ, ඔයත් නැහැ, මේ බලන් ඉන්න ඇත් නැහැ. හැබැයි අපි ක්‍රිස්තියානි මිනිස්සු කියලා අපි කියනවා. පුත්‍රයෝ නැහැ. මේ දේශය වෙනුවෙන් ස්වාමීන් වහන්සේ ඔබවයි මාගේ නැගිටීම බලාගෙන සිටිනවා.
ආමේන්. ඔයයි මයි නැගිටින්නම අවශ්‍යයි. දෙවියන් වහන්සේගේ කැමැත්තට ස්වාමිත්වය දෙන ජීවිතයක් ගත කරන ජීවන රටාවක් අපි තුල තියෙන්නම අවශ්‍යයි. ආමේන්. මම නැවත කියන්න. දෙවියන් වහන්සේගේ කැමැත්තට මූලික තැන දෙන ස්වාමිත්වය දෙන ජීවන රටාව ඔයාගේ මගේ තුල තියෙන්න අවශ්‍යයි. ආමේන්. මම අර මුල්ම කතාවේ කිව්වා රජුරුවන්ගේ තීරණය කුමක්වත් ඒ තීරණයට හා කියන මිනිස්සු උන්වහන්සේ හොයනවා. ආමේන්. ඒ හදවත් තියෙන පුත්‍රයෝ ඔබයි මායි වෙන්න අවශ්‍යයි. ළඟ ඉන්න කාට කියන අද නම් නිදා ගන්න එපා කියලා. අද නිදුවොත් සදා කාලෙටම නිදා ගන්න වෙනවා. ප්‍රවේශම් වෙන්න. අද මේ නිදා ගන්න නැතුව මේ වචනේ අහලා මේ වචනේ අනුව ජීවිතය වෙනස් කරගන්න. ඔයා විතරක් නෙවෙයි මමත් වෙනස් කරගන්න ඕනි. නැත්තම් සදා කාලෙටම අපි කිව්වා අත කපාගෙන යන්න. ඇහැ ගලවගෙන ස්වර්ගයට යන්න. අද අපි වෙනස් වුනේ නැත්තම් සදා කාලෙටම අපිට වෙනස් වෙන්න බැරි වෙන්න යනවා. මේ අවස්ථාව තදින් අල්ලගන්න. අපි වෙනස් වෙන්න ඕනි. අපේ කතාව, ක්‍රියාව යන සියල්ලම වෙනස් වෙන්න ඕනි. තරුණ තරුණියනි මම ඔයාලට කියනවා ගත කරපු ෆන් එකේ ලයිෆ් එක නවත්තන්න. විනා වෙන්න නැතුව ඉන්න කියලා නෙමෙයි මේ කියන්නේ. මේ කාලේ තියෙන වගකීම සීරියස් ගන්න. අපිව කැඳවලා තියෙන කැඳවීම සීරියස් ගන්න. ස්වාමීන් වහන්සේගේ පැමිණීම කොයි තප්පරේ වෙනවද දන්නේ නැහැ. ප්‍රවේශම් වෙන්න. ප්‍රවේශම් වෙන්න. ස්වාමීන් වහන්සේට වැඩි කාලයක් දෙන්න. වෙනස් දේවල් වලින් සම්පූර්ණයෙන් අයින් වෙන්න. මං කියන දේ සීරියස්. සමහරක් වෙලාවට ඔබට ස්වාමීන් වහන්සේගේ ජොබ් එක අතහැරලා ගෙදරට වෙලා දැන් මම කිව්වම ස්වාමීන් වහන්සේ කිව්වොත් කියලා මම මේ කියන්නේ. ස්වාමීන් වහන්සේ ඔබට මඟ පෙන්වනවා ජොබ් එකක් කරන්න එපා. ගෙදර ඉඳන් වා යාඥාවේ දෙවන් වහන්සේ වෙනුවෙන් කන්නලව් කරන්න, මේ දේශය වෙනුවෙන් කන්නලව් කරන්න, මිනිස්යන්ගේ ජීවිත වෙනුවෙන් කන්නලව් කරන්න. ඒ තීරණය ගන්න. මේක එහෙම වෙනස් වෙන්න ඕනි කාලයක්. ස්වාමීන් වහන්සේට වැඩි කාලයක් දෙන්න ඕනි කාලයක්. හම්බ කරන්න යන කාලයක් නෙවෙයි. අධ්‍යාපනය එකතු කරන්න යන කාලයක් නෙවෙයි. හම්බ කරපු දේ නැතිලා ගිහිල්ලා. ලබාගත් දැනුමක් නැතිලා ගිහිල්ලා. මම අහගෙන එක දවසක් ටීවී එකේ කියනවා ඔයාලා පුළුවන් නම් මේ අන්තරදායක ප්‍රදේශවල ඉන්නව අය ඔයාලගේ සර්ටිෆිකේට්ස් ටික හරි පරිස්සම්. සර්ටිෆිකේට් එක නැත්තම් අධ්‍යාපනය ඔප්පු කරගන්නත් බැරිලා තියෙනවා. ප්‍රවේශම් වෙන්න. මේ කාලය අවසාන කාලේ අවසානයයි. ස්වාමීන් වහන්සේ අහන්නේ නැහැ ඔබ කොච්චරක් හම්බ කරාද කොච්චරක් ඉඩම් ගත්තද කියලා. නමුත් ස්වාමීන් වහන්සේ අහන්න යනවා මගේ කැමැත්ත ඉෂ්ට කරන පුත්‍රයෙක් වුණාද ඔබ කියන දේ. දැන් අපි මේ කාලේ දැන් කරනවා අපිත් මමත් කරනවා. අපුලුවන් තරම් ආධාර එකතු කරලා මේ දුප්පත් ඔය අසරණ වෙච්ච මිනිස්සුන්ට දෙමුයි කියලා දැන් මම කෑගල්ල දිස්ත්‍රික්කයේම ගොඩක් ඒවා බලමින් ඉන්නවා. අපි යවනවා කෑම පාර්සල් යවනවා. ඇඳුම් යවනවා. අවශ්‍ය වඩු බාහිර ආදී මොනවද කියලා බලනවා. යාළගේ ගෙවල් ඩැමේජ් වෙලා තියෙන්නේ මොනවද කියලා අපි හොයලා බලනවා. සල්ලි දෙන්න පුළුවන් නම් පල්ලි එල්ලගෙන ගිහිල්ලා දෙන්න යනවා මිනිස්සුන්ට. අපි මේ කරන කිසිම දෙයකින් ඒ එක්කෙනෙක්ගේ හරි ආත්මය ගැලවෙයිද? ආමෙන් කියන්න බෑ. එක්කෙනෙක්ගේවත් ආත්ම ගැලවෙන්නේ නැහැ. කෑම පැකට් එකක් දුන්නම ආත්මයක් ගැලවෙනවද? ඇඳුමක් දුන්නම ආත්මයක් ගැලවෙනවද? රුපියල් 5000 ආත්මයක් ගැලවෙනවද? නෑ. ඇත්තටම හොඳයි. ජනාධිපතිතුමා කරනවා. ගයක් නැති වුණාම කෝටියක් දුකක් දෙනවා. හොඳයි නරකක් නෑ. හැබැයි ඔබයි මායි දන්නවා ඒ හැමදේම නැති වෙන්න යනවා. කෝටියක් දීලා ආයෙ ගයක් හදා ගන්නවා. හොඳයි ආශිර්වාදයක්. ඒ කුණාටුවක් ආවොත් ආයෙක විනාශ වෙන්නේ නැද්ද? විනාශ වෙන්න පුළුවන්. හැබැයි ඔයයි මායි කියන දේ සදා කාලයකට බලපෑමක් ඇති වෙනවා. ආමේන්. ඒකේ වගකීම තියෙන්නේ අපි අතේ. මේ කරන කිසිම දෙයක් තේරුමක් නැහැ. සුනාමියට සල්ලි ආවා වගේ මේකටත් සල්ලි දෙන්නා වගේ මොන හරි දෙයක් වෙයි. මනුෂ්‍යයන්ට මේ පාර ආශිර්වාදයක් වෙයි. ඒක වෙනම කතාවක්. හැබැයි ඒ මනුෂ්‍යයන් මේ ඉතුරු වෙලා ඉන්නව මනුෂ්‍යයන්ගේ ආත්ම යන්න ඕනේ කොහාටද කියලා ගන්න තීරණය ඔයාගේ අතේ මගේ අතේ තියෙන්නේ. සමස්ත ක්‍රිස්තියානි සභාව අතේ ඒ වගකීම තියෙන්නේ. අද අපි මොනවාද මේ කරන්නේ? මේ එන කුණාටු වලට කලබල වෙන්න යන්න එපා. ඒව නවත්තන්න යන්න එපා. හැබැයි ඔබේ බෝට්ටුවේ දෙවියන් වහන්සේට නගින්න ඉඩ දෙන්න. ආමේන්. ඔබේ බෝට්ටුවේ දෙවියන් වහන්සේ ඉන්නවා. කුණාටු නිශ්චල වෙනවා. ආමේන්. ඒක වෙන්නම යනවා. ආමේන්. ඔබ තුල ස්වාමීන් වහන්සේ ඉන්න ඕනේ. දෙවියන් වහන්සේ සිටිනේට අවට සියල්ල නිශ්චලයි. ආමේන්. ඔයාගේ බෝට්ටුවේ ස්වාමීන් වහන්සේ ඉන්න ඕනේ. ආමේන්.
කියන්න යේසුස් ක්‍රිස්තුනි ඔයා මගේ බෝට්ටුවේ ඉන්න. ආමේන්. ස්වාමීන් වහන්සේ අපේ බෝට්ටුවේ ඉන්න ඕනේ. අපි ලබන අවුරුද්දට ඇතුල් වෙන්න ප්‍රථම අපේ බෝට්ටුව අලුත් වැඩියා කරන්න ඕනේ. අපේ බෝට්ටුව අලුත් වැඩියා කරන්න ඕනේ. අපි මේක හදාගමු. අපිට පුළුවන් යන්න. අධෛර්යමත් වෙන්න එපා. මං කෑ ගැව්වේ නෑ ඔයාලට. මං බැන්නේ නෑ. හැබැයි අපිට අවස්ථාවක් දීලා තියෙනවා. අපි නැගිටින්න අවශ්‍යයි. ආමේන්. කියන්න අපි නැගිටින්න අවශ්‍යයි කියලා. ආමේන්. මම නැගිටින්න අවශ්‍යයි. එහෙනම් මම නැගිටින්න නම් මගේ බෝට්ටුව රිපෙයාර් කරගන්න ඕනේ. මොකද මේකේ තියෙන අනවශ්‍ය දේවල් ඔක්කොම දාන්න ඕනේ. නැත්නම් ඒක ගිලෙන්න යනවා. ඒකේ තියෙන හිල් පැචස් ඔක්කොම වහන්න ඕනේ. ඒක හදලා ස්වාමින් වහන්සේට ඉන්න පුළුවන් තත්වයට අපි ඒක සුද්ධ පවිත්‍ර කරගන්න ඕනේ. අපේ ජීවිතය අපි වෙනස් කරගන්න. අපිට තව සති 4ක් තිබෙනවා. අපිට පුළුවන්. ආමේන්. අපිට පුළුවන්. අපි අද පටන් ගමු. මේ වෙලාවේ සම්පූර්ණයෙන්ම හරියවන්න බැරි වෙයි. හැබැයි ගෙදර ගිහිල්ලත් මේ වචනේ ඔයාලා ලියාගත්ත දේ තියේ YouTube එකේ දායි දිලිප දවස් වෙද්දි ඒ දැම්මම ඒක උවිනම් ආය බලන්න, ආය බලලා ආය හැදෙන්න, ආය අහන්න මොනවද කරලා ප්‍රශ්නයක් තිබොත් කෝල් කරලා හරි අහන්න, ඇවිල්ලා හරි අහන්න. අපි කතා කරමු. ස්වාමීන් වහන්සේ කියනවා එන්න අපි කතා කරගමු. ආමේන්. ඔයාට කියන්නේ එන්න මට කියන්නේ ස්වාමීන් වහන්සේ එන්න අපි කාරණා කතා කරගමු. ස්වාමීන් වහන්සේ කියනවා පුතේ ඔයාගේ මේක මට හරියන්නේ නැහැ. ඒක අයින් කරගන්න. ඒ දේවල් අයින් කරගන්න. ඒවා අයින් කරගන්න. ෆෝන් එක කරුණාකරලා නිශ්ශබ්ද කරගන්න. ගේන්න එපා කවුරුණත් කමන්නේ. ෆෝන් එක කරන් ඇවිල්ලා යක්ෂයාට අවස්ථාවක් මෙතන දෙන්න එපා. කරුණාකරලා එළිය විසික් කරලා එන්න. අපි ස්වාමීන් වහන්සේ තුල නිවැරදි ගමනක් යන්න ඕනේ. සිස්ටර් රුක්ෂි හැමදාම මේකේ දේශනාව පටන් ගන්න කලින් දානවා ෆෝන් එක සයිලන්ස් කරන්න කියලා. ඒක නොකර යක්ෂ පැටවුව අවදි කරවන්න එපා දේශනාව යන වෙලාවේදී. ස්වාමීන් වහන්සේගේ වචනට බාධාවක් වෙන කිසි දෙයක් කිසිම කෙනෙක් කිසිම දෙයකින් කරන්න එපා. මොකද මේක සීරියස්. මේක පිස්සු නටන කාලයක් නොවේ. අපි සකස් වෙන්න ඕනි කාලයක්. අපි වෙනස් වෙන්න ඕනි කාලයක්. වෙනස් වෙන්න උපරිම කාලයක් අපි වැය කරමු. ඒක හොඳයි. මොකද උන්වහන්සේ කිව්වා අතක් නැතුව ස්වර්ගයට යන එක ආශිර්වාදයක්. ඇහක් නැතුව කකුලක් නැතුව ස්වර්ගයට යන එක ආශිර්වාදයක්. අපි වෙනස් වෙලා ස්වර්ගයට යන එක ආශිර්වාදයක්. ආමේන්. අපි අවුරුදු ගාණක් මේ කැපවීමක් කරා. අපි ගොඩක් දේවල් අයින් කරලා තියෙනවා. හැබැයි අපිට තව චුට්ටක් හැදෙන්න තියෙනවා. ඒ තැන අපි හැදෙන්න ඕනි. ඒ තැන අපි වෙනස් වෙන්න ඕනි. එහෙම නොවුනොත් අපේ බලාපොරොත්තු අපිට නැති වෙන්න යනවා. ස්වාමීන් වහන්සේ වෙනුවෙන් නැගිටින කෙනෙක් වෙන්න අවශ්‍යයි. ඔබ තුල මා තුල රජ කරන එකම නාමය යේසුස් ක්‍රිස්තුස් කියනා වූ නාමය විතරක්ම වෙන්න අවශ්‍යයි. ආමෙන්. අපි ඒ නාමය වෙනුවෙන් ඒ යේසුස් ක්‍රිස්තුස් කියනා වූ නාමය වෙනුවෙන් නැගීමු. ඒ නාමයෙන් නැගී සිටියම මිනිස්සු ගහයි පාවුල්ට වගේ. මිනිස්සු මරුණා කියලා දාලා යයි පාවුල්ට වගේ. කමක් නැහැ. ප්‍රීති වෙන්න. ස්වර්ගය අපිට ප්‍රීතිය දෙන්න යනවා. ආමෙන්. ඒ මොනෝද ආවත් ස්වර්ග රාජ්‍ය අපේ වෙන්න යනවා. ආමෙන්. අපි ගියාම ඒ විනාශ වෙන මිනිස්යන්ගේ ජීවිත බේර ගන්න ඔවුන් වෙනුවෙන් කතා කරන්න ඔවුන්ට සුභාරංචි කියන්න ඔවුන්ම අපිට ගහයි. හැබැයි ප්‍රීති වෙන්න අපිට ස්වර්ගයේ ප්‍රීතිය තියෙනවා. ආමෙන්. අපිට දෙයක් නැති වෙන්න යන්නේ නැහැ. මේ ලෝකේ මොනම දෙයක් නැති වුණත් අපිට ස්වර්ග රාජ්‍ය ඉතුරු වෙන්න යනවා. ආමෙන්. తాවකාලික දේ නෙවෙයි සදාකාලික පස්සේ යන දේ පස්සේ යන මිනිස්සු වගේ ස්වාමීන් වහන්සේ ඉදිරියේ උන්වහන්සේ වෙනුවෙන් මේ දේශේ ඔයයිමයි නැගී සිටින්න අවශ්‍යයි. ආමෙන්. දැන් කී දෙනෙක් සූදානම් ස්වාමීන් වහන්සේ ඉදිරියේ නැගී සිටින්න. ආමෙන්. අපි උන්වහන්සේ ඉදිරියේ නැගිටමු. හලෙලූයා. ස්වාමීන් වහන්සේ අපේ ජීවිතේ බාර කරමු. අපි ස්වාමීන් වහන්සේට කියමු ස්වාමිනී මෙතන අද සම්පූර්ණ වෙනසක් වෙන්න යනවා. අද මගේ ජීවිතේ සම්පූර්ණ වෙනසක් වෙන්න ඕනේ. සම්පූර්ණයෙන්ම වෙනසක් ඇති වෙන්න අවශ්‍යයි. ඒක ස්වාමිනී ඔබට බාර කරනවා. මම මගේ බෝට්ටුව පිළිසකර කරගන්න යනවා. ඔබව මගේ බෝට්ටුවට ගන්න යනවා. ස්වාමිනී මම ඔබට මඟ පෙන්වනවා මගේ සහෝදරය සහෝදරිය මේ වචනේ තුලින්ම ඔබට කතා කරපු දෙයක් ඇති හැමෝටම ශුද්ධාපයන් වහන්සේ ඔබගේ හදවතට රිංගවපු දෙයක් ඇති. හදවතට තට්ටු කරපු දෙයක් ඇති. ඒ වචනේ අරගෙන ඔබ දැන් ස්වාමීන් වහන්සේ ඉදිරියේ පසුතැවිලි වෙන්න. ඔබගේ ජීවිතේ මොනවාද ස්වාමීන් වහන්සේ ඉදිරියේ අතහරින්න ඕනි? මොනවාද ස්වාමීන් වහන්සේ ඉදිරියේ ඔබ හදාගන්න අවශ්‍ය? ඒ දේවල් උන්වහන්සේට බාර කරන්න. ස්වාමීන් වහන්සේගේ අහන්න යේසුස් ක්‍රිස්තුනි ඔබ වහන්සේ ඉදිරියේ මම සකස් කරගන්න ඕනි මොනවාද?
මම කියනවා සැලසුම් තිබෙනවා නම් නත්තල මේ ආකාරයට සමරනවා නෑ ඒ දේ නෙවෙයි. ඔබ පුත්‍රයා වෙනුවෙන් ජීවත් වෙන පුත්‍රයෙක් වෙන්න අවශ්‍යයි. ඒ පුත්‍රයාගේ ක්‍රියාව උත්තානෝචියමාන යේසුස් ක්‍රිස්තුස් වහන්සේ ඔබගේ හදවත තුළ ජීවත් වෙන්න අවශ්‍යයි. ඒක එහෙම නොවේ නම් ඒකට තියෙන බාධාව කුමක්ද? යේසුස් ක්‍රිස්තුනේ ඒක මගෙන් අයින් කරන්න කියලා උන්වහන්සේට වාර කරන්න. උන්වහන්සේ අපගේ පාප සෝදන්නා වූ ස්වාමීන් වහන්සේව සිටිනවා. උන්වහන්සේ ජීවිතය පූජා කරේ ඔයාගේ මගේ පාපය සෝදන ඉවත් කරන්න පිණිසයි. ඒ වාටයි මටයි සදාකාලික ජීවනය දෙන්න යේසුස් ක්‍රිස්තුස් වහන්සේ ජීවිතය පූජා කළේ. ඒක දන්න යේසුස් ක්‍රිස්තුස් වහන්සේ තුළ වතුර බෞද්ධිස්මය ලබලා උන්වහන්සේගේ කැමැත්තට තමාගේ ජීවිතය 100% බාර කරපු කිතුණුව විදිහට උන්වහන්සේගේ කැමැත්ත ස්වාමිනී මගේ තුළ 100% ඉෂ්ට වන පිණිස මගේ ජීවිතය ඔබට බාර කරනවා කියලා ඔබ යාඥා කරන්න. උන්වහන්සේට කියන්න ස්වාමිනී මගේ පාපය ඔබ වහන්සේගේ නිර්මල ශ්‍රීවදයෙන් සෝදලා මගේ පාප සෝදලා ඔබ තුල ගමනක් යන්න මට ආශිර්වාදයේ කරුණාව දෙන්න කියලා උන්වහන්සේට ඔබ බාර කරන්න. හලෙලූයා. උන්වහන්සේ සූදානම්ෙන් සිටිනවා. අද දවසේදී ඔබගේ පාපය ශාපය උන්වහන්සේ නැති කරලා ඔබට අලුත් ජීවනයක් දීලා අලුත් මාර්ගයක ගෙනියන්න. අද ඒ රාත්‍රී භෝජන මේසයට පංගුකාරකම් කියලා උන්වහන්සේගේ ඒ කුරුසපත් වීමේ ඒ අලුත් කිව්සුම පියාණන් වහන්සේ සමග සම්බන්ධය ඇති කරපු ඒ කිව්සුමට අද සීකරන්න යන වෙලාවේදී මම ඔබට කියනවා මගේ සහෝදරා සහෝදරිය දුවේ පුතේ පසුතැවිලි වෙන්න අතාරින්න ඕනි දේවල් අතාරින්න ඇස් වලින් කරපු පාපය සිතුවිල්ලෙන් කරපු පාපයට පසුතැවිලි වෙන්න සමාවිල්ලන්න නපුරු සිතුවිලි වලින් ආපු ඒ කාමීච්ඡාචාරික සෑම දේ ගැන පසුතැවිලි වෙන්න උඩඟුකම ගැන පසුතැවිලි වෙන්න ලොකුකම ගැන පසුතැවිලි වෙන්න සභාව තුල ඒ ප්‍රේමේ නැතුව හිටපු දේ ගැන පසුතැවිලි වෙන්න ස්වාමීන් වහන්සේට ජීවිතය බාර කරන්න. ස්වාමීන් වහන්සේට ජීවිතය බාර කරන්න. අද උන්වහන්සේ තුල වෙනස් වෙන්න. අද උන්වහන්සේ තුල වෙනස් වෙන්න. උන්වහන්සේ ලෝකයේ ජීවිතය 100% බාර දෙන්න. ස්වාමීනි මගේ ජීවිතය 100% ඔබට බාර කරනවා. තවත් මගේ කැමැත්තක් නෙවෙයි. මගේ ආශා කරන දේවල් නෙවෙයි. ඔබගේ කැමැත්ත ස්වර්ගීක කැමැත්තම මා තුල සිද්ධ වෙන්න ඕනි. පියාණනේ ඔබගේ තියෙන වේදනාව මගේ වේදනාව වෙන පිණිස ඔබගේ හදවතේ තියෙන ආශාව ප්‍රීතිය මගේ ආශාව ප්‍රීතිය වන පිණිස විනාශ වන ආත්ම ගලව ගැනීමේ ප්‍රීතිය ඒ තෘප්තිය මට දුන්න මනව ස්වාමීනි මා වෙනස් කරන්න. විමමෙන් සුදු කරේ මගේ ශාප දුරු නව මිනිසෙකු කරේ මගේ පාප සේදුවේ හිමෙන් සුදු කරේ මගේ ශාප දුරු කරේ නව මිනිසෙකු ඔබව නව මිනිසෙකු කරේ උන්වහන්සේ වෙනුවෙන් මේ දේශය වෙනුවෙන් නැගී සිටින පිණිසයි. යේසුස් ක්‍රිස්තුස් කියනව නාමය කරුණු කරගෙන නැගී සිටින මනුෂ්‍යයෙක් වෙන පිණිසයි. රාජුගේ රාජුමය ස්වාමීන්ගේ ස්වාමීන්ය
හදාගන්න. ස්වාමීන් වහන්සේ ඉදිරියේ පොරොන්දු වෙන්න. ස්වාමීන් වහන්සේ ඉදිරියේ නව මිනිසෙකු විදියට මං ඔබ වහන්සේ වෙනුවෙන් යේසුස් ක්‍රිස්තුස් කියනවා නාමයෙන් නැගී සිටින මිනිසෙක් වෙන්න යනවා. මගේ දේශයට මගේ දේශය මගේ සහෝදර සහෝදරයන්ට විනාශය ලක් නොවන මිනිස ඔන්න ඔබගේ සුභාරංචියේ පණිවිඩය ගෙනියන්න මිනිසෙක් වඩපත් වෙන්න. තේරුම් ගන්න නත්තලට කැරල් කිව්වා කියලා නත්තල් සමරුවා කියලා නත්තල් ගස් හදුවා කියලා සරසිලි කරා කියලා තාගි දුන්නා කියලා මනුෂ්‍යයන්ගේ ආත්ම ගැලවෙන්නේ නැහැ. මනුෂ්‍යයන්ගේ ආත්ම ගැලවෙන්න ඒ සුභාරංචියේ පණිවිඩය ඔබ තුලින් ඒ බලය ඇතුව නිදහස් වෙන්න අවශ්‍යමයි. ස්වාමීන් වහන්සේට ඔබ බාර කරන්න. ඔබ හදාගන්න. ඔබ වෙනස් කරගන්න. ඔබගේ ගලවන්න ඕනි දේවල් ස්වාමීන් වහන්සේට කියන්න. ස්වාමීනි මට මේක අතාර ගන්න බෑ. මගෙන් මේක ගලවලා දාන්න ස්වාමීනි. In the name of Jesus. පුත්‍ර යේසුස් ක්‍රිස්තුස්ගේ නාමයෙන් ස්වාමීනි මොන් තුල ඉවත් වෙන්න ඕනි සෑමදේ පුත්‍ර යේසුස්ගේ නාමයෙන් දුර වෙන්න ඕනි. හලෙලූයා. ස්වාමීනි උන් බාර කරන්න උදේ ඕන් අතාරින්න ඕනි කියලා ඕන් කියන්න උදේ අයින් වන පිණිස පුත්‍ර යේසුස්ගේ නාමයෙන් ප්‍රකාශ කරනවා. හලෙලූයා. අපි මේ වෙලාවේදී අන්තර්ජාලය හරහා එකතු වෙලා ඉන්නවට සමුදෙන්ට යනවා. ඔබ අපි කතා කරපු විදියට ඔබ යාඥා කරන්න. ඔබගේ ජීවිතය වෙනස් කරගන්න. අද පණිවිඩය ඔබ නැවත නැවත මේක අන්තර්ජාලය හරහා බලලා ඔබගේ ජීවිතය ස්වාමීන් වහන්සේ තුල සකස් කරගන්න කියලා ඔබට මම කතා කරන්න කැමතියි. පුත්‍ර යේසුස් ක්‍රිස්තුස්ගේ ආශිර්වාදය ඔබ සියල්ලන් සමග තිබේ. යේසුස් පිටයි. ආමේන්.